හරි. හරි පුතේ බලමු අපි ගිය සතියේ එතකොට අන්තිමට අපි කතා කරේ මොකද්ද මේ ව්‍යාපාරවල ඇල්මැති පාර්ශ්ව ටිකනේ. දැන් අද මට අර ක්ලාස් එකට ගිහින් එන්න පොඩ්ඩක් පරක් වුණා. ඒක නිසා පොඩ්ඩක් වෙලා ගියා. අපිට එතකොට අද පටන් ගන්න තියෙන්නේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ නව ප්‍රවණතා. එතනනේ. ඒතර දැන් පළවෙනි කොටස පදනම කොටස ඉවර වෙන්න ළඟයි. දැන් අද තාම ළමයිත් හරියට ඇඩ් වෙලා නැහැ. මොකද මේ මැච් එකෙම තියෙනවනේ අද දැන් රෙකෝඩින් ඉල්ලලා ඊට පස්සේ. හරි ගමන් නැහැ. දැන් අපි පටන් ගමු. එතකොට ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ පුතේ නව ප්‍රවණතා කියන එකනේ තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද නව ප්‍රවණතාවයක් කියන්නේ කියලා. නව ප්‍රවණතාවයක් කියන්නේ පුතේ ඉස්සර ඉඳලම තිබි දැන් මේ නව ප්‍රවණතා කියන මාතෘකාවට ව්‍යාපාර වර්තමානයේ වුණ දෙන අභියෝග කියලා දෙන්නේ. එන එකම මාතෘකාව දෙවිදිහකට අහන්න පුළුවන්. ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ නව ප්‍රවණතා මොනවද ඇහුවත් එකම ටික ව්‍යාපාර වලට වර්තමානයේ මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අභියෝග මොනවාද ඇහුවත් එකම ටික. ඒකට හේතුව දැන් ඉස්සෙල්ලාම තේරුම් ගන්න දැන් ප්‍රවණතා ටික ඔහේ ඔයාලට පාඩම් කරන්න වැඩක් නැහැ. ප්‍රවණතාවයක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න එපා. ප්‍රවණතාවයක් කියන්නේ ඉස්සර ඉඳලම තිබිච්චි නැති දැන් අලුතෙන් ඇති වෙලා තියෙන යම්කිසි තත්වයක් කියන එක. ප්‍රවණතාවය කියන්නේ ඒකයි. ඉස්සර ඉඳලම තිබිලා නැහැ. දැන් මේ මෑතක ඇති වේගෙන යන දෙයක්. එහෙම දෙයකට අපි කියනවා ප්‍රවණතාවයක්. ඒකම දැන් අපිට ඕක සිංහලෙන් ගන්නවා නම් ප්‍රවණතාවයක් කියන්නේ ට්‍රෙන්ඩ් එක කියන එක. ට්‍රෙන්ඩ් එක කියලා කියන්නේ දැන් යන ට්‍රෙන්ඩ් එක. සමහර වෙලාවට අපි කියනවා දැන් යන අලුත්ම රැල්ල. ඔය ඔක්කොම වචන සමානයි. ප්‍රවණතාවය කියනවා, ට්‍රෙන්ඩ් එක කියනවා, රැල්ල කියලා කියනවා. මේ ඔක්කොගෙම කියවෙන්නේ මොකද්ද? දැන් අලුත් රැල්ලක් කියලා කියන්නේත් ඒකනේ. ඉස්සර ඉඳලා තිබුණේ නැහැ. දැන් මෑතක ඇති වෙගෙන යන දැන් මම පොඩි උදාහරණයක් ගන්නම්කෝ. දැන් ගොඩක් වෙලාවට ළමයි ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අන්න එහෙම කියන්නේ. ඒ කියන්නේ ඉස්සර ඉඳලා එහෙම එකක් තිබ්බේ නෑ. දැන් මෑතක තමයි ඒක වේගෙන යන්නේ. දැන් ගොඩාක් ළමයි O level කාලේ ඉඳලම ගොඩක් වෙලාවට ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙනවා. එතකොට ඒ ළමයි A level වලදී ඔන්ලයින් පන්තිම හොයනවා. ඒක දැන් මේ මෑතක ඇති වෙච්ච ප්‍රවණතාවයක්. එහෙම නැත්නම් අපි කියනවා ට්‍රෙන්ඩ් එකක්. එහෙම නැත්නම් ආයි කියනවා රැල්ලක්. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකක් කියන එක පුතේ දැන් එකපාරට ඇති වෙලා නැති වෙලා යන දෙයක් නෙමෙයි. රැල්ලක් කියන්නේ. ඉස්සර ඉඳලා තිබිච්ච නැති දෙයක් දැන් අලුතෙන් ඇති වෙච්ච දෙයක්. ඒක තව කාලයක් යනවා. දැන් ඔන්ලයින් පන්ති වලට ළමයි සම්බන්ධ වෙනවා කියන එක ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මේක දැන් අඩු වෙන්නේ නැහැ. මේක ඉස්සරහට යන්න වැඩි වේගන යන්නේ. දැන් නිකන් ඔයා හිතන්නකෝ දැන් දැනට දැන් මේ අපේ පොඩි ළමයි එහෙමලා තාම 5 වසරේ වගේ. එතකොට ඒ වයසේ ළමයි දැන් සම්බන්ධ වෙලා ඉන්නේ ක්ලාස් වලදී ගොඩක්ම ඔන්ලයින් පන්ති. ශිෂ්‍යත්ව කාලේ ඉඳලා ළමයි සම්බන්ධ වෙන්නේ ඔන්ලයින් නේ. දැන් ලංකාවේ වැඩිම ඉන්න අර ගුරුවරියක් ඉන්නේ ඔන්ලයින් වල ශිෂ්‍යත්ව පන්ති. ඒතකොට ශිෂ්‍යත්ව කාලේ මේ ළමයි ඉන්නේ ඔන්ලයින් නම් එතනින් එහාට යන පන්තිත් ඒ ළමයි ඔන්ලයින් යන්නේ. ඒතකොට ඔය ළමයි A level වයසට එනකොට ආයි ෆිසිකල් පන්ති හොයන්නේ නැහැ නේ. ඒක තමයි ට්‍රෙන්ඩ් එකක් කියන්නේ. ඒතකොට ඒකම අපිට ඕන නම් අනිත් වචනේ ගන්නත් පුළුවන්. වර්තමානයේ ව්‍යාපාර වල තියෙන අභියෝගය. දැන් අපිට එහෙම මේක අභියෝගයක් නෙමෙයි එන්නේ. දැන් අපි ඒ කාලේ ඉඳලා ෆිසිකල් පන්ති කරා. දැන් එතකොට අලුත් රැල්ලක් හැදීගෙන යනවා ඔන්ලයින් පන්ති. එතකොට ඉතින් ඒකට අනුගත වෙනවා කියන එක හැමෝටම කරන්න බෑ. දැන් මාත් මේ මෑතකනේ පටන් ගත්තේ මේ වැඩේ. ඒ කියන්නේ ඒක අභියෝගයක් එතකොට අපිට. අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. මුහුණ දීලා අභියෝගේ ජය ගන්න ඕනේ. ජය ගන්න නම් ඉතින් අපි මේ ඔන්ලයින් පන්ති වැඩේට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් අපි මේ ආරම්භය නිසා ඉතින් ළමයි දැන් පටන් ගන්නේම ළමයි ටිකක් ඉන්නවනේ. ඉතින් එතකොට මේක තව තව වෙන්නේ වැඩි වෙන එක. දැන් මම ඕකට අනුගත නොවුනොත් මොකද වෙන්නේ? ට්‍රෙන්ඩ් එකක් නම් අපි කියන්නේ ඒකට අනුගත වෙන්න ඕනේ කියලානේ. ඒ අනුගත වෙනවා කියන එක ඉතින් හැමෝටම හිතුව බලියට කරන්න බෑ. හරි? දැන් ඇත්තම කතන්දරේ ඔන්ලයින් පන්තියක් කරනවා කියන එක අර ෆිසිකල් පන්තිය උගන්වනවා වගේ නෙමෙයි. ළමයාගේ පැත්තෙන් ගත්තත් ළමයාටත් ඒක අභියෝගයක් ඒකට අනුගත වෙන එක. අපේ පැත්තෙනුත් අපිට අභියෝගයක්. දැන් ළමයා පේන්නේ නැහනේ. දැන් කැමරාවක් ඉස්සරහට වෙලානේ මම දැන් මේ කියවන්නේ. දැන් ළමයි ඉන්නකොට ළමයිගේ රියැක්ෂන් එක මට පේනවා. දැන් මෙතන ඕගොල්ලන්ගේ රියැක්ෂන් එක මට පේන්නේ නැහැ. ඉතින් එකපාරට මේකට එන එක පොඩි අභියෝගයක්. පුරුදු වෙන්න ඕනේ ටිකක්. අනුගත වෙන්න වෙනවා කාලයක් යද්දී. අන්න ඒ වගේ දේවල් වලට තමයි පුතේ ප්‍රවණතා කියලා කියන්නේ. දැන් අපි මේ පාඩමෙන් කතා කරන්න හදන්නේ ව්‍යාපාරික වශයෙන් මොනවද? අන්න ඒ වගේ ඇති වෙලා තියෙන අලුත් දේවල්. ඉස්සර ඉඳලා ව්‍යාපාරික වශයෙන් තිබ්බේ නැති ව්‍යාපාරයක් හැටියට ගත්තාම දැන් ඇති වෙලා තියෙන අන්න ඒ වගේ අලුත් දේවල් වලට කියනවා ප්‍රවණතාවය. ඒ හැම ප්‍රවණතාවයකටම ව්‍යාපාරිකයා මත් විය යුතුයිද?
අනුගත විය යුතුයි. ඉතින් ඒක හැම ව්‍යාපාරිකයටම හිතුවට පළියටම කරන්න බෑ. එතකොට ඒක එයාට අභියෝගයක් විදිහට තමයි එන්නේ. ඒ අභියෝගයට මුහුණ දීලා ඒන ප්‍රවණතාවලට අනුගත වෙන ව්‍යාපාරිකයා රැඳෙනවා. අනුගත වෙන්න බැරි ව්‍යාපාරිකයා ව්‍යාපාර ශේෂ්ත්‍රය තුල වැටෙනවා. වැටෙන්නේ නැතුව ඉන්න නම් ඒ ඇති වෙන ට්‍රෙන්ඩ් එකට අනුගත වෙන්න වෙනවා. හරි. අන්න එහෙම දෙයක් තමයි ඔය ප්‍රවණතාවයක් කියන එකේ තේරුම. ඉස්සලා අන්න ඒක පොඩ්ඩක් ඔලුවට දාගෙන ඉන්න. නැතු එකපාරටම මෙන්න මේවා තමයි ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ප්‍රවණතාව කියලා ඔයා ඔය ටික කටපාඩම් කරන් ගියාට වැඩක් නැහැ. ප්‍රවණතාවයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා පොඩි අදහසක් තිබ්බොත් තමයි ඒක තේරෙන්නේ. දැන් අපි බලමු මුලින්ම දීලා තියෙනවා අපිට ඒ වගේ ඇතිවිච්ච එක ට්‍රෙන්ඩ් එකක් ගෝලීයකරණය. දැන් මොකද්ද ගෝලීයකරණය කියන්නේ? මම මේ හැම වෙලේම මේ හැම වචනයක්ම පැහැදිලි කරන්නේ ඒකයි. කටපාඩම් කරන්නේ නැතුව තේරුම් ගන්න. දැන් ගෝලීයකරණයක් ඇති වෙලා තියෙනවා. දැන් ගෝලීයකරණය කියන වචනේ ඔයගොල්ලෝ ඕනි තරම් අහලා තියෙනවා. නිතර ඇහෙනවා. හැබැයි හරියට මේකේ අදහස සමහර විට ළමයි දන්නේ නැහැ. ගෝලීයකරණයක් වෙලා කියන එකේ තේරුම තමයි ළමයි ලෝකේ රටවල් ඔක්කොම ටික එකට එකතු වෙලා. එහෙම නැත්නම් අර රටවල් අතර තිබ්බ සීමා මායිම් බාධක මුකුත් නැතුව මේ ලෝකෙම කවලම් වෙලා දැන් යන්නේ. එහෙම එකක් පේනවනේ ඔයගොල්ලන්ට. ඒ කියන්නේ නිදහසේ මිනිස්සු රටවල් අතර මාරු වෙනවා. භාණ්ඩ හා සේවා නිදහසේ රටවල් අතර මාරු වෙනවා. සංස්කෘතිය කියන දේ රටවල් අතර මාරු වෙනවා. ඔන්න ඔය தත්තට කියනවා ගෝලීයකරණය. ඈත අතීතයේ ගත්තාම ඔහොම එකක් තිබ්බේ නෑනේ. ලංකාව නම් ලංකාව. ඉන්දියාව නම් ඉන්දියාව. එතකොට ඒ රටවල් වලට ආවේනික භාෂාවක් තියෙනවා, ආවේනික සංස්කෘතියක් තියෙනවා, ආවේනික භාෂාවක් තියෙනවා. ඔහොමනේ. හැබැයි දැන් වර්තමානයේ වෙලා තියෙන ඒ බාධා සීමා මුකුත් නැහැ. බිස්නස් වලදී ලෝකෙම නිකන් මික්ස් වෙලා තියෙනවා. අර අපි හරියට නිකන් හිතන්නකෝ සති පොළට ගියාට පස්සේ දැන් අපිට බෝංචි ගන්න ඕන නම් මෙතනත් බෝංචි විකුණන කෙනෙක් ඉන්නවා, මෙතනත් බෝංචි විකුණනවා. ඔල හැමතැනම ඉන්නවා බෝංචි විකුණන මිනිස්සු. අපිට හරි නිදහසේ ඕනි තැනකින් ගන්න පුළුවන් බෝංචි. ඒ වගේ තමයි මේක. ලෝකේ රටවල් විදියට අපි වෙන් වෙලා හිටියට භාෂාවෙන් අරගෙන මේවෙන් ව්‍යාපාර කටයුතු වලදී ඒව කිසි බාධාවක් නැහැ. දැන් ඕනි වෙලාවක ඕනි භාණ්ඩයක් ලංකාවට එනවා. වෙන රටවල් වල තියෙන ඕනි භාණ්ඩයක් සේවාවක් අපි මෙහි ඉඳන් පාවිච්චි කරනවා. මේ රටේ තියෙන ඒවා එහි යනවා. මේ රටේ මිනිස්සු ඒවා පදිංචියට යනවා. ඒ රටවල වල මිනිස්සු මෙහි සංචාරයට එනවා. අපේ ආච්චිලා දඹදිව යනවා. ඒ රටවල් වල තියෙන සිරිත් විරිත් වගේ දේවල් අපි මෙහි කොපි කරගෙන කරනවා. ඒ රටවල් වල ෆිල්ම් අපි මෙහි ආව සිංහලෙන් ආයි හදනවා. දැන් ධර්ම යුද්ධය කියලා මේ දවස්වල ජනප්‍රිය ෆිල්ම් එකක් තියෙනවා. ඉතින් ඕක ඉන්දියාවේ මලයාලම් ෆිල්ම් එකක් නේ. ඩිෂ්‍යම් කියලා තියෙන්නේ. ඒකම තමයි දැන් අපි මේ අපේ නළුන් යොදාගෙන මේ කරන්නේ. වෙන රටවල් වල සින්දු මෙහි කොපි කරගෙන කරනවා. ඒ තනු වලට මෙහි සින්දු හදනවා. ඒ කියන්නේ ඒකනේ මේ කවලම් වෙලා කියන්නේ මික්ස් වෙලා කියන්නේ. ඔන්න ඕකට කියනවා ගෝලීයකරණය. දැන් හැබැයි මේක අලුත් ට්‍රෙන්ඩ් එකක් වගේම ව්‍යාපාරිකයට අර අපි අනිත් පැත්තට කියනවා වගේ මේක ලොකු අභියෝගයක්. දැන් අද කාලේ බිස්නස් එකක් කරද්දී ලංකාවට කොටු වෙලා විතරක් හිතලා හරියන්නේ නැහැ. මොකද අපි දැනගන්න ඕනි අද අපි සෙල්ලම් කරන්නේ තරග කරන්නේ ලෝකෙත් එක්ක. ඒතර අපේ රටේ යම්කිසි ව්‍යාපාරයක් මොනවා හරි දෙයක් නිෂ්පාදනය කරනකොට එයා මේක මේ ලංකාවට හරියන විදිහට එහෙම හදලා බෑ. ඒක තමයි ට්‍රෙන්ඩ් එකට අනුගත වෙනවා කියන්නේ. ලෝකෙට ගැලපෙන එකක් වෙන්න ඕනේ. දැන් අපි මෙහෙම මොනවා හරි හදාගෙන ඉන්නකොට වෙන රටකින් ඊට වඩා දෙයක් එනකොට අපේ එක ෆේල් වෙනවා. ඒතර අපි ලෝකේ රටවල් වල තියෙන භාණ්ඩත් එක්ක තරග කරන මට්ටමක් හදාගන්න ඕනේ. අපේ භාණ්ඩ වෙන රටවල් වලට යවන්න try කරන්න ඕනේ. වෙන රටවල් වලින් අමුද්‍රව්‍ය මෙහෙට ගෙනල්ලා ඒ වයින් වෙන ඒවා හදන්න try කරන්න අපේ රටේ නැත්තම්. එතකොට ඔන්න ඕක තමයි ව්‍යාපාර වලට අභියෝගයක් වෙන්නේ. ඉතින් ඔතෙන්ට අනුගත වෙන්න බැරි ව්‍යාපාරිකයා. ඒ කියන්නේ අපි කියන විදිහට මේ ලෝකෙත් එක්ක යන්න බැරි නම් ව්‍යාපාරයකට ලෝකෙට ඕන විදිහට නම් නෙවෙයි නම් ව්‍යාපාර කරන්නේ. ඒ වගේ ව්‍යාපාර පුතේ මේ තරගකාරීත්වය තුල වැටෙනවා. දැන් එතකොට යා ලංකාවට කොට වෙලා නීතන්නේ. දැන් ඒකනේ ඔයගොල්ලන්ට දැන් මේ A level වල වුණත් කැම්පස් එකට ගියාට පස්සේ ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රියක් දෙන්නේ. දැන් ඈත අතීතයේ මැනේජර් කෙනෙක් වෙනකොට ලංකාවේ එයාට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ලංකාවේ නම් එයා මැනේජර් වෙන්නේ ව්‍යාපාරයක සිංහල පුළුවන් වුණා නැති. හැබැයි අද ඔයා මැනේජර් කෙනෙක් වෙන්න යද්දී ඔයාට සිද්ධ වෙනවා ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න. ඒ නිසා තමයි ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රියක් කරන්න වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ වෙන තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට මේකට අනුගත වෙන්නම වෙනවා. හරි. ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. ලෝකේ රටවල් කියලා එහෙම වෙන් වෙලා හිතලා බෑ. දැන් අපි 26 ඔන්ලයින් පන්තියට මේ ළඟදී සම්බන්ධ වුණා ජපානයේ ඉන්න ළමයි. ජපාන ළමෙක් නෙමෙයි අපේ ළමයි ලංකාවේ ළමයි. ඒතර ඒ ළමයා මට මෙසේජ් එකක් දාලා තිබ්බා සර් මං ඉන්නේ ජපානයේ මං විභාගෙට ලියන්න ලංකාවට එනවා. එතකොට ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න බැරි. ඉතින් ඒවා ඉතින් මහා ලොකු ප්‍රශ්න නෙමෙයි දැන්.
වෙන රටවල් වලින් දෙගෙන ළමයි මේ ලංකාවේ ගුරු රූපේ ඉගෙන ගන්න. ඒ ළමයා මොකක් හරි හේතුවකට ගිහින් ඇතිනේ. ඒතර එහෙ ඉඳලා මෙහෙ ඔන්ලයින් පන්ති වලින් ඉගෙනගෙන එක්සෑම් එක ලියන ලංකාවට එනවා. ඉතින් ඒව මේ එහෙම වෙන්න පුළුවන්ද? එහෙම කොහොමද කරන්නේ ඉස්සර? ඔන්න ඕක තමයි ගෝලීයකරණය කියන්නේ. දැන් අපේ රටේ යන්තම් හරි ටිකක් වැඩි දුර ඉගෙන ගන්න එකාගේ ටාගට් එක මොකද්ද? රට රස්සාවකට යන්න. අපේ කට්ටිය මෙහෙ ඉඳලා පවුල් පිටින් ගිහිල්ලා එහෙ පදිංචි වෙනවා. හරිනේ. එතකොට අන්න ඒ ගැන පොඩි විස්තරයක් තියෙනවා බලලහම බලන්න. මොකද මේ සමහර මෙතන තියෙන ප්‍රවණතා අපි පුතේ මේ මීට කලින් ඉගෙන ගත්තු ඒවා. පළවෙනි පාඩමේදී. ඒ හින්දා ඒව ගැන මම විස්තර දීලා නැහැ. විස්තර දෙන්න ඕනි ඒවට විස්තර දීලා තියෙනවා. දැන් ගෝලීයකරණය අපිට මීට කලින් හම්බුන්නේ නැහැනේ වචනේ. අන්න බලන්න මොකද්ද ගෝලීයකරණය කියන්නේ කියලා බලලා හැදිනවා. වෙළඳ බැඳීම් වලින් තොරව භාණ්ඩ සේවා සංචලනය අනතර කමාදා ගන්න භාණ්ඩ හා සේවා සංචලනය ජනගහන සංචලනය සමාජ හා සංස්කෘතික සංචලනය දැනුම හා තොරතුරු සංචලනය මේ හැමදේම නිදහසේ රටවල් අතර හුවමාරු වෙනවා කියලා තමයි මේ කියන්නේ. භාණ්ඩ සේවා නිදහසේ සංචලනය වෙනවා. එතකොට ජනගහනය සංචලනය වෙනවා. සංස්කෘතිය සංචලනය වෙනවා. දැනුම හා තොරතුරු දැන් මේ රටේ ඉන්න ළමයා මෙහි රටේ දේවල් ඉගෙන ගන්න. අපි වෙන රටවල් වල ඩිග්‍රී කරන්න පුළුවන් මෙහි ඉඳන් දැන් ඕන. අන්න ඒකනේ. ඕක කියනවා ගෝලීයකරණය. දැන් ඔයා නිකන් මට හිතන්නකෝ. ඔය වගේ තත්ත්වයක් ඇති වුණේ දැන් මෑතකනේ. ඒකනේ මේකට ප්‍රවණතාවයක් කියලා කියන්නේ. දැන් ඒකට ව්‍යාපාරිකයා අනුගත වෙන්න එපා. නැත්තම් යාට ව්‍යාපාර ලෝකයේ තුල යා වැටෙනවා. මේකෙන් අපිට වෙච්ච හොඳ මොනවාද නරක මොනවාද? හිතකර ලක්ෂණ සහ අහිතකර ලක්ෂණ අහනවා. ඒ කියන්නේ මේ ලෝකේ කවලම් වෙච්ච එකෙන් අපිට වෙච්ච හොඳ මොනවාද? ඒකෙන් අපිට වෙච්ච නරක මොනවාද? දෙකම වෙලා තියෙනවා. දැන් නිකන් හිතන්නකෝ දැන් අපි ලංකාවට විතරක් කොටු වෙලා අපේ රට එහෙම නැතුව අපි දැන් මේ ලෝකේම දකින්න එකේ වෙන රටවල් එක්ක මේ වගේ මේ සම්බන්ධතාව පවත්වන එකෙන් අපිට වෙච්ච හොඳ දේවල් මොනවාද? නිකන් එහෙම සාමාන්‍ය භාෂාවෙන් පෙරලගෙන හිතන්න. නැතුව මේ ගෝලීයකරණයේ වාසි කියලා කටපාඩම් කරන්න එපා. එතකොට ඒක වචන ටිකක් විතරයිනේ. ගෝලීයකරණය කියන්නේ ලෝකේ රටවල් කවලම් වෙච්ච එක. ඒකෙන් අපේ රටට වෙච්ච හොඳක්. ආලියන්න බලන්න. එකක් තමයි රැකියා අවස්ථා උදා වීම. අපේ ගොඩකට පුතේ රස්සාවල් හම්බ වෙනා තියෙනවා. මේ ලෝකේ රටවල් කවලම් වෙච්ච සීන් එකත් එක්ක. එහෙනම් ලියන්න රැකියා අවස්ථා උදා වීම. ඔන්න අපිට වෙච්ච හොඳක්. රැකියා අවස්ථා උදා වීම. දැන් ඒතකොට ඔයගොල්ලෝ හිතයි මොකද්ද මේ රස්සාවල් හම්බුනවා කියලා කියන්නේ? ඒ කියන්නේ මේ අපේ කට්ටිය පිටරටවල වල ගිහිල්ලා රස්සාවල් කරන එකටද ඔය කියන්නේ? ඔය ඒකත් හරි. රැකියා අවස්ථා උදා වුණා කියන්නේ ඉතින් අපිට වෙන රටවල් වල ජොබ් කරන්න හම්බෙච්ච එකත් හරි. ඒකම හිතන්න එපා. දැන් මේ ලෝකේ කවලම් වීමත් එක්ක ඔයා හිතන්නකෝ. දැන් අපේ රටේ තේවවන්නේ මොකටද? රට යවන්න. ඉතින් ගෝලීයකරණයක් නැත්තම් කොහොමද තේ රට යවන්නේ? අපේ රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා ටික ඇයි තියෙන්නේ? අපේ රටේ ප්‍රධාන අපනයනය තමයි ඇඟලුම්. අපි වැඩිපුරම සල්ලි හම්බ කරන්නේ ඇඟලුම් වලින්. ඒතකොට නිකන් හිතන්නකෝ ගාමන්ට් වල කී දෙනෙක් රස්සාවල් කරනවද? ඒ ගාමන්ට් කියලා දෙයක් නැති වෙනවා ගෝලීයකරණය නොතිබ්බනම්. ඒ මොකද ඔය මහන ඔක්කොම ඇඳුම් අපේ රටේ එකක්වත් තිබුණා නැහැනේ. ඔක්කොම යවන්නේ යුරෝපීය රටවල් වලට. ඉතින් එතකොට ඒ වගේ තත්ත්වයක් තියෙන හින්දා තමයි මේ රටේ ගාමන්ට් කියන දේවල් තියෙන්නේ. ඒ කර්මාන්තය ආශ්‍රිත රස්සාවල් ටික. රබර් ආශ්‍රිත රැකියා. නැතුව මේ අපේ කට්ටිය කොරියන් යන එකම නෙමෙයි. ඒ ඔක්කොම රැකියා එන්නේ ගෝලීයකරණයත් එක්ක. ඊට අමතරව ඉතින් ඉගෙනගෙන කරනනෙත් ළමයි ඕකනේ. චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණොත් එහෙම ඔයත් යනවා රට. අන්න රැකියා අවස්ථා. හරි. පිටරට කම්පැනි තියෙනවා මෙහෙ ඇවිල්ලා බිස්නස් කරනවා. ඔයා යනවා ඒකේ රස්සාවකට. අන්න ගෝලීයකරණය නිසා බිහිවෙච්ච රැකියා. හරි. තව එකක් ලියන්න. රටකට නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනය කළ හැකි වීම. රටකට නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනය කළ හැකි වීම. රටකට නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනය කළ හැකි වීම. මේ මොකද්ද කියන්නේ? අපිට හදන්න බැරි වුණත් අපිට අද ගොඩක් දේවල් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට ඒවා හදන්න බෑ. හැබැයි අපි ඒවා පාවිච්චි කරනවා. අපි වාහන හදන්නේ නැහනේ. ඒ වුණාට අපේ රටේ කොච්චර වාහන තියෙනවද? අපේ රටේ කම්පියුටර් හදන්නේ නැහනේ. ඔයා ඔය දැන් මේ වෙලාවේ පන්තියට සම්බන්ධ වෙලා ඉන්න ෆෝන් එක මෙහෙ හදපු එකක් නෙවෙයිනේ. මම මේ පාවිච්චි කරන කැමරාව මේ මයික් එක මේ ඔක්කොම මේ රටේ හදපුවා නෙවෙයි. අඩුතරමේ මේ පෑනත් මෙහෙ හදපු එකක් නෙවෙයි. මේකෙත් තියෙන මේඩ් ඉන් චයිනාද කොහෙද? අන්න ඒ වගේ. කියන්නේ අපිට හදන්න බැරි වුණාට අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ගෝලීයකරණය නිසා. තව එකක් කියන්න
දේශීය භාණ්ඩ අපනයනය කළ හැකි වීම. දේශීය නිෂ්පාදන අපනයනය කළ හැකි වීම. දේශීය නිෂ්පාදන අපනයනය කළ හැකි වීම. ඒ කියන්නේ පුතේ අපේ රටේ හදන ඒවා අපිට වැඩිනේ. සමහර ඒවා තියෙනවා අපේ රටේ හැදුවට අපිට වැඩක් නැහැ. එච්චර වැඩි. ඒතර අපේ රටවල් වල වැඩිපුර තියෙන දේවල් අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා වෙන රටවල් වලට යවන්න. දැන් කෙනෙක් බිස්කට් හදනවා නම් ලංකාවේ හිතන්න මංචි කියලා. එයා මුළු ලංකාවේම මාකට් එක අල්ල ගන්නවා. ලංකාවේ කොහේ මුල්ලක ගියත් මංචි බිස්කට් තියෙනවා. එයාට දැන් තව හදලා කොහෙද විකුණන්නේ එතකොට? තව වැඩිපුර හැදුවොත් විකුණන්න දිහාවක් නැද්ද? නෑ දැන් රටවල් වලට යවන්න පුළුවන්. අයියා රෙඩ් එකක් යන්නේ රටවල් 40ක පොඩි බඩකින් නිවන්න ලංකාවෙන් යන්නේ මංචි සුපර් ග්‍රීන් කකර කියලා. ඉතින් ඒකෙන් කියන්නේ මොකද්ද? අපේ රටේ වැඩිපුර තියෙන ඒවා අපිට පුළුවන් රට යවන්න. අන්න ඒකත් අපේට ගෝලීකරණයෙන් වෙච්ච වාසියක්. තව එකක් කියන්න විදේශ දියුණු තාක්ෂණය මෙරටට ලැබීම. විදේශ දියුණු තාක්ෂණය මෙරටට ලැබීම. වෙන රටවල් වල තියෙන දියුණු තාක්ෂණයත් ඔන්න මෙහෙට එනවා. දැන් අපි පාවිච්චි කරන ෆෝන් එක, කම්පියුටරේ මේ කැමරා, ඔය කරන ඔය Facebook කියයි, TikTok කියයි මේ ඔක්කොම AI තාක්ෂණය මේ අපි හොයාගත්තේ ඒවද? නෑනේ. හැබැයි ඉතින් ඒ තාක්ෂණය අපි මෙහි ඉඳන් දැන් පාවිච්චි කරනවා. දැන් Zoom කියන්නේ අපේ රටේ ගන්න නෙවෙයි දැන් ඔයයි මායි මේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ Zoom ක්ලාස් එකකට. තාක්ෂණය. අන්න වාසිය. විදේශ දිනු තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් වුණා. තව එකක් තමයි ලියන්න විදේශ විනිමය මෙරටට ලැබීම. විදේශ විනිමය මෙරටට ලැබීම. ඒකත් ඒ වගේ. අපිට ඩොලර් හොයන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ සංචාරකයෝ මෙහෙට එනවා. ඒකනේ කිව්වේ ජනගහනය සංචලනය වෙනවා කියන්නේ. එතකොට ඒකෙන් විදේශ විනිමය අපිට ලැබෙනවා. ඔන්නව තමයි ගෝලීකරණය නිසා අපිට වෙච්ච හොඳ දේවල්. එතකොට හිතන්නකො ගෝලීකරණය නිසා වෙච්ච නරක දේවල් මොනවද එහෙනම්? ඒ කියන්නේ මේ ලෝකේ කවලම් වීමත් එක්ක අපි නිකන් ලංකාවට කොටු වෙලා හිටියනම් හොඳයි. දැන් මේ ලෝකෙම කවලම් වෙච්ච එකෙන් මෙන්න මේ අවාසි වුණා කියලා කියනවා නම් මොනවද අපිට වෙලා තියෙන අවාසි කියලා හිතන්න. එකක් තමයි ලියන්න දේශීය සංස්කෘතිය පිරිහීම. ඔන්න අපිට වෙච්ච ප්‍රධාන දෙයක් තමයි මොකද්ද? අපේ රටේ සංස්කෘතිය නැති වෙලා ගියා මේ ලෝකෙත් එක්ක කවලම් වෙන්න ගිහිල්ලා. ඒකට ලියන්න දේශීය සංස්කෘතිය පිරිහීම. අපි දන්නවනේ මේ පාඩමේම කතා කරානේ මොකද්ද සංස්කෘතියක් කියන්නේ කියලා. අනේ තාම ආවේ නැහැ. සංස්කෘතියක් කියන්නේ පුතේ මේ රටක් හැටියට මිනිස්සු එක එක ජන වර්ග හදාගෙන තියෙන සිරිත් විරිත් වගේ දේවල්, පුරුදු වගේ දේවල්, අන්න එහෙම විශ්වාසයන් වගේ දේවල්, ඇදහිලි වගේ දේවල්. ඒවට කියන්නේ සංස්කෘතිය. ඒක මේ මිනිස්සුම හිතින් හදාගෙන මිනිස්සුම කරගෙන යන දේවල් වලට කියන සංස්කෘතියක්. දැන් අපේ තියෙන සිරිත් විරිත් පන්සල් යනකොට සුදු වැදගෙන යනවා. වෙසක් එකට වෙසක් කූඩු හදනවා. දැන් ලබන මාසෙන් පස්සේ මොකක්ද එන්නේ? සිංහල අලුත් අවුරුද්ද. ඕවා ඔක්කොම සංස්කෘතිය. ඒ කියන්නේ එක එක ජන කොට්ටාස විසින් හදාගෙන තියෙනවා එක එක විශ්වාසයන් මත පදනම්ම යම් යම් දේවල්. වැඩිහිටියන්ට ගරු කරන්න, ගුරුවරුන්ට ගරු කරන්න, ඒ වගේ සාර ධර්ම, ගුණ ධර්ම. ආගම් කියලා අපි බුද්ධ ආගම අදහනවා කට්ටියක්, ක්‍රිස්තියානි අදහනවා කට්ටියක්. සංස්කෘතිය. අඳින පළඳින විදි තියෙනවා. වෙඩින් එකක් ගන්නකොට කරන දේවල් තියෙනවා. මලගයක් වුණාම කරන දේවල් තියෙනවා. ඇයි හැමෝම මේව කරන්නේ? ඒක අපේ වැඩිහිටියන්ගෙන් අපිට ආපු ඔය සංස්කෘතිය කියන කෑල්ල. මලගයක් වුණාම මෙන්න මේ වගේ චාරිත්‍ර ටිකක් කරන්න ඕන. වෙඩින් එකකදී මෙන්න මේ වගේ චාරිත්‍ර කරන්න ඕන. ඒකට තමයි සංස්කෘතිය කියන්නේ. මේ ගෝලීකරණය මොකද උනේ? වෙන වෙන රටවල් වල තියෙන චාරිත්‍ර මෙහෙට ආවා. එතකොට අපි ඒව ලොකු කරගෙන අපේ රටේ දේවල් අතහැරලා දැම්මා. දැන් අද සමාජයේ තුල අහන්න ලැබෙන දේවල්, දකින්න ලැබෙන දේවල්, Facebook ගියාම අපි දකින දේවල්, TV එකේ නිවුස් වෙනකොට දකින දේවල් ඇහුවාම අපිට හිතෙනවනේ මිනිස්සුන්ට එහෙම කර හැකිද කියලා. මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. එක එක කාලෙට එක එක දේවල් Facebook වල මාතෘකාව වෙන්නේ වෛරල් වෙලා යන්නේ. මේ පොඩි ළමයි ඉපදිච්ච ගමන් අතන මෙතන දාලා යනවා. මේ ඉස්කෝලේ යන ළමයි තමන්ගෙට නොගැලපෙන වැඩ කරනවා. මේ ඔක්කොම වැඩිහිටියෙක්ට ගරු කිරිල්ලක් දැන් නැහැ. ගුරුවරු කුණාර්ම ගරු කරන්නේ නැහැ. වැඩිහිටියෙක් යමක් කිව්වොත් ඒ මිනිස්සුන්ට හෙල්මට් එකකින් හරි ගහන්න තමයි වැලෙන් ඉන්නේ උන් බලන්න. ගුරුවරයෙක් දැක්කහම අපි තාමත් කැප් එක ගලවනවා ඉඳගෙන හිටියොත් නැගිටිනවා. දැන් ඉන්න ළමයි එහෙම නැහැ. දැන් අපි ක්ලාස් එකට ගියා කියලා අපිත් ඒව හිතන්නේ නැහැ. ළමයිත් එහෙම නැහැ එච්චර ඉතින්. සමහර ළමයි ඒව කරනවා පවුල් වලින් ආපු හින්දා. ගොඩක් ළමයින්ට ඒව නැහැ. ඇයි මේ වෙන රටවල් වල තියෙන එක එක ඒවා බලලා ඒවා දැකලා අපි ඒව පුරුදු වෙනවා. හරිද? ඒ රටවල් වල විදිහට අඳිනවා, ඒ රටවල් වල විදිහට කනවා, ඒ රටවල් වල විදිහට උත්සව ගන්නවා. දැන් අපේ වෙඩින් එකක බලන්නකො සිංහල චාරිත්‍ර ටිකක් තියෙනවා.
හැබැයි වෙන රටවල් වල කරන ඒවා තමයි වැඩිපුර කරන්නේ. අඳින්නේ ටයි කෝට් එක. හරි. ගහන්නේ ඩීජේ. දෙන්නේ චයිනීස් කෑම. බොන්නේ පිට රටවල් වලින් ගෙන ආපු අරක්කුව නම්මන. ඒ කියන්නේ කතා කරන්නේ වාගද ඉංග්‍රීසියෙන් සින්දු යන්නේ ඉංග්‍රීසි සින්දු වෙඩින් එකේ. ඒ කියන්නේ අපේ රටේ ඒක පැත්තකට දාලා අපි වෙන රටවල් වල දේවල් ලොකු කරගෙන. දැන් අපේ ක්‍රමයට යමක් වුණොත් ඒකට අපි කියන්නේ මොකද්ද? ඒවා ගොඩේ ඒවා. අපේ රටේ ඒවා ගොඩේ ඒවා. අපි මේ ලොකු කරගෙන ඉන්නේ මොකද්ද? අර වෙන රටවල් වල ඒවා. හරිනේ. ඉතින් ඒක දැන් ලෝකෙත් එක්ක යන්නත් ඕනි. හැබැයි ඒකෙන් වෙච්ච අවාසිය තමයි අර අපේ තිබ්බ සමහර දේවල් පුරුදු සිරිත් විරිත් වගේ දේවල්, ගුණධර්ම සාරධර්ම වගේ දේවල් අපි අතින් හිලිහිලා ගිහිල්ලා. දැන් අලුත් පරම්පරාව හැටියට අතීතයේ තිබ්බ චාරිත්‍ර වාරිත්‍ර දැන් ඉන්න ළමයි දන්නේම නැහැනේ. ඒ පරම්පරාවෙන් පරම්පරාවට මේව හැලි හැලි යන්නේ. දැන් මම දන්න දෙයක් එපා මගේ ළමයින්ට කියලා දෙන්න. එතකොට මම වර්තමාන සමාජය තුල ජීවත් වෙන මිනිහෙක් හැටියට මම ඒ ළමයි මගෙන් ඒ ළමයින්ට යන්නේ අපේ අර පරණ සිංහල චාරිත්‍ර නෙමෙයි. දැන් මොකද මම තැනකට ගියාට පස්සේ කාගේ හරි යාළුවෙකුගේ වෙඩින් එකක් කිව්වහම මං ගිහිල්ලා අතින් ගන්න බෑනේ දැන්. දැන් මොකද වෙඩින් එකට එන හැම එකම ගෑරුප්පුවෙන් කරනකොට මටත් ඒකෙන් ගන්න වෙනවා. ඒක අපේ ළමයින්ට අපි දෙන්නේ ඒවා. මොකද අපිටත් වඩා ඕක වැඩි වෙනවනේ අපේ ළමයින්ගේ කාලේ වෙනකොට. දැන් ඒතකොට අපේ ළමයින්ට ඉස්කෝලේ කාලේ ඉඳලා උගන්වනවා. ඉස්කෝල අස්සෙදිම උගන්වනවා. ගෑරුප්පුව පාවිච්චි කරන්නේ කොහොමද? හැඳි පාවිච්චි කරන්නේ කොහොමද? ඉංග්‍රීසි සින්දු කියන්නේ කොහොමද? ඔය කතන්දරේ. අන්න ඒක අපිට වෙච්ච අවාසියක්. අපේ සංස්කෘතිය නැති වෙලා ගියා. අනිත් එක තමයි ලියන්නේ දේශීය ලදරු කර්මාන්ත බිඳ වැටීම. දේශීය ලදරු කර්මාන්ත බිඳ වැටීම. දේශීය ලදරු කර්මාන්ත බිඳ වැටීම. ඒ කියන්නේ පුතේ ලදරු කර්මාන්ත කියන්නේ අපේ රටේ තියෙන හැදීගෙන එන කර්මාන්ත කියන එක. ඒකේ තේරුම ඒකයි. ලදරු කර්මාන්ත කියන එකේ තේරුම අපේ රටේ තියෙන ආරම්භක අවධියේ තියෙන කර්මාන්ත. තාම ආරම්භක අවධියේ පටන් ගත්ත විතරයි වගේ තියෙන ඒවා. අන්න ඒගොල්ලන්ට උඩට එන්න බෑ. මොකද අර වෙන වෙන රටවල් වලින් එන භාණ්ඩත් එක්ක සේවාත් එක්ක ඒගොල්ලන්ට තරඟ කරගන්න බෑ. එතකොට ඒවා වැටෙනවා. අන්න අපිට වෙච්ච තව අවාසියක්. දේශීය ලදරු කර්මාන්ත බිඳ වැටීම. හරි. දෙකයි. තව මොනවාද අවාසි? සංස්කෘතිය නැති වුණා, අපේ රටේ ලදරු කර්මාන්ත බිඳ වැටුණා. තව එකක් කියන්න දේශීය සම්පත් පිට රටවලට ඇදී යාම. දේශීය සම්පත් පිට රටවලට ඇදී යාම. දේශීය සම්පත් පිට රටවලට ඇදී යාම. දැන් අපේ රටේ හැම වෙලේම වෙන්නේ මොකද්ද? තේ වවනවා යවනවා, රබර් වවනවා යවනවා, ඇඳුම් අහනවා යවනවා. හැම එකම යවනවා. ඉතින් එතකොට මේ අපේ රටේ සම්පත් වෙන රටවල් වලට ඇදිලා යන අවාසිය අපිට වෙනවා. හරි. ඒක. තව එකක් තමයි ලියන්න විදේශීය රටවල් මත අනවශ්‍ය රැඳියාවක් ඇතිවීම. විදේශීය රටවල් මත අනවශ්‍ය රැඳියාවක් ඇතිවීම. විදේශීය රටවල් මත අනවශ්‍ය රැඳියාවක් ඇතිවීම. ඒ කියන්නේ දැන් අපි මේ ලෝකෙත් එක්ක කවලම් වෙච්ච එකෙන් අපිට වෙච්ච දේ තමයි අපිට දැන් අපිට කියලා හිතලා ඕනි දෙයක් කරන්න බෑ. අපිට ඕනි විදිහට වැඩ කරන්න බෑ රටක් හැටියට. වෙන රටවල් මත රැඳෙන්න වෙලා තියෙනවා අපිට. දැන් අපි රටේ තේ රබර් වලින් ඇඟලුම් වලින් වැඩිම සල්ලි හම්බ කරන්නේ. විශේෂයෙන් ඇඟලුම්. දැන් එතකොට මේ ඇඟලුම් ගන්න රටවල් අපිට මොනවා හරි කිව්වොත් අපිට ඒක අහන්න වෙනවා. බැරි වෙලා හරි උන් කිව්වොත් එහෙම අපේ රෙදි එපා කියලා අපිට වෙන දෙයක් නැති වෙනවා. අන්න ඒ වගේ අපි අනිත් රටවල් මත රඳා පවතිනවා දැන්. එතකොට මේ රටවල් කියන ඒවා එහෙමත් අහන්න වෙනවා. අන්න ඒක තමයි අවාසිය අනිත් එක. එහෙනම් අපිටම කියලා හයියක් නැහැ. තනියෙන් නැගිටින්න අමාරුයි. මොකද අපි රැඳෙන්නේ වෙන රටවල් මත. අපිට වාහන එන්නේ ඉලෙක්ට්‍රික් බඩු වෙන්නේ ගොඩක් එන්නේ වෙන රටවල් වලින්. අපේ රටේ මහන ඇඟලුම් ඔක්කොම ගන්නේ වෙන රටවල්. අපේ රටේ වෙන තේ ටික ගන්නේ වෙන රටවල්. අන්න ඒක අවාසිය. වෙන රටවල් මත අනවශ්‍ය රැඳියාව. හරිද? තව එකක් ඕනනම් ලියන්න. රාජ්‍ය පාලනයට බලපෑම් එල්ලවීම. රාජ්‍ය පාලනයට බලපෑම් එල්ලවීම. එහෙම ඉක්කුත් වෙනවා. ඒක අපේ රටේ පාලකයන්ට කියලා ඒගොල්ලන්ට ඕන විදිහටම මේකෙ මුකුත් කරන්න බෑ. හරි? අපිට නිකන් අර අපේ රාජ්‍ය පාලනයටත් ඒගොල්ලෝ යම් යම් බලපෑම් කරනවා. ඔන්න දැන් එතකොට එක ප්‍රවණතාවයක් හරි. අපි අද කතා කරන්නේ මොනවද? ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඇති වෙලා තියෙන ප්‍රවණතා.
ප්‍රවණතා කියන්නේ අලුත්ම ට්‍රෙන්ඩ් එක, අලුත්ම රැල්ල. එතකොට අපි ඒවට අනුගත වෙන්න ඕනේ. නැත්නම් අපි වැටෙනවා. ඒ නිසා තමයි මේවට කියන්නේ ව්‍යාපාර මූණ දෙන අභියෝග කියලා. ඒතර එක අභියෝගයක් තමයි දැන් ඔය අපි කතා කරේ මොකද්ද? අපි ගෝලීයකරණය වෙලා ඉන්නේ. ගෝලීයකරණය කියන එකේ තේරුම මොකද්ද? ලෝකේම කවලම් වෙලා. ලෝකේ රටවල් ඔක්කොම එකට යනවා. අන්න ඒකේ හොඳ පැත්ත නරක පැත්ත තමයි කතා කරන්නේ. දැන් එන්නකෝ ආයි ප්‍රවණතා තිබ්බ තැනට. මොකද මම කිව්වේ ඔක්කොම ප්‍රවණතා ටික මේක පැහැදිලි කරන්නේ නැහැ. මොකද මෙතන මේ තියෙන සමහර ප්‍රවණතා මේ පාඩමේදී අපි මුලදී ඉගෙන ගත්තා ඒවා තියෙන්නේ. ඒක නිකන් මොකක්ද කියලා දැනුගන් ඇති එතකොට. තවත් ඒ වගේ අලුත් රැල්ලක් අලුත් ට්‍රෙන්ඩ් එකක් තමයි දැන් මේ ඇති වෙලා තියෙන්නේ. මම අර පටන් ගනිද්දි කිව්වා විද්‍යුත් වාණිජ්‍ය. ඊ-කොමර්ස්. අපිට තේරෙන විදිහට කියනවා නම් ඔන්ලයින් ගනුදෙනු. අද ලෝකේ හැම තැනම දැන් අපේ රටේ ගොඩාක් වෙලාවට දැන් මේ ඔන්ලයින් ගනුදෙනු වැඩි වෙලා. ඔන්ලයින් පන්ති දැන් ගොඩාක් වෙලාවට ඔන්ලයින් එක ඒවා විකුණනවා. මිනිස්සු ගෙවල් වලට වෙලා ඉඳගෙන ඔන්ලයින් වීඩියෝ අනම්මනම් කියලා දෙන පාඨමාලා තනිකර දැන් ඔය වෘත්තීය විභාග පවා ඔන්ලයින් යන්නේ. චාට් කරන්න පුළුවන් ඔන්ලයින්, සීමා කරන්න පුළුවන් ඔන්ලයින්, ඩබල් AT කරන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වෙට කියනවා මොකද්ද? විද්‍යුත් වාණිජ්‍ය. එතකොට ප්‍රවණතාවයක් නම් අපි මොකද කිව්වේ? ප්‍රවණතාවයක් නම් ඒ ප්‍රවණතාවයට අපි අනුගත වෙන්න ඕන. රැල්ලක් නම් ඒ රැල්ලත් එක්ක යන්න ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අපි වැටෙනවා. ඉතින් විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ අලුත් ට්‍රෙන්ඩ් එකක් නම් අපිට සිද්ධ වෙනවා ඒත් එක්ක යන්න. හැමෝම දැන් මේ ඔන්ලයින් ක්‍රමයට ගනුදෙනු කරන්න යනකොට අපි විතරක් නොකර හිටියොත් අපි වැටෙනවා. දැන් බලන්නකො නිකන් පාරේ නිකන් පොඩි රයිස් කඩයක් දැම්මත් උන් Facebook page එකක් හදාගෙන TikTok දදා උන් මොකද කියන්නේ? ඕඩර් කරන්න අපි ගෙදරටම ගෙන්නනවා. මාල් පැලවවල ඔන්ලයින් බිස්නස් කරනවා. මාළු ඇති කරලා ඔන්ලයින් බිස්නස් කරනවා. කෑම ಜಾති හදලා රටවටේ ඔන්ලයින් යවනවා. මාළුත් ඔන්ලයින් විකුණනවා. හැමදේම දැන් ඔන්ලයින් විකුණන ට්‍රෙන්ඩ් එකක් නේ. ඒකනේ මම කිව්වේ ට්‍රෙන්ඩ් එකක් කියන්නේ අලුතෙන් ඇතිවිච්ච යම්කිසි තත්ත්වයක්. එතකොට ඒකට අනුගත නොවුනොත් අපි වැටෙනවා. ඒකනේ දැන් අපි ෆිසිකල් පන්තිත් කරනවා. හැබැයි අලුත් ට්‍රෙන්ඩ් එක ඔන්ලයින් නින්දා ඒක උවමනා කරන ළමයින්ට ඔන්ලයින් පන්තිත් කරන්න වෙනවා. දැන් එන්න ළමයි කැමති වෙන්නේ ඔන්ලයින් පන්ති වලට නම් අපි ෆිසිකල් පන්ති විතරක් කර කර හිටියොත් බෑ. ඒක තමයි ට්‍රෙන්ඩ් එකට අනුගත වෙනවා කියන්නේ. මම එතනට එන්නේ නැහැ කියන්නේ මම ට්‍රෙන්ඩ් එකට අනුගත වෙන්නේ නැහැ කියන්නේ. දැන් සිංගර් වගේ ආයතන, දම්රෝ වගේ ආයතන, කීල්ස් කාගිල්ස් වගේ ඒවා. හරි ඕනි තරම් අපිට පාරේ යනකොට දකින්න තියෙන ව්‍යාපාර තියෙන්නේ. ඔය හැම එකකම බලන්නකො ඉන්ටර්නෙට් එකට ගිහලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ Facebook account එකකුත් තියෙනවා. එතකොට ඒවට ගිහිල්ලා ඕන නම් අපිට ඒවට නොයා ඔන්ලයින් ගෙදරට ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒක තමයි ඒගොල්ලෝ අනුගත වෙනවා කියන්නේ. ඉස්සර තිබ්බේ නෑනේ. දැන් නිකන් දම්රෝ කියලා ගහලා බලන්නකො Google එකට ගිහිල්ලා. ඒකේ අපිට පුළුවන් තියෙන භාණ්ඩ බලලා ඕඩරේ ඔන්ලයින් දාන්න. ගෙදරටම ගෙනහල්ලා දෙනවා. දැන් අපි ඔයාලට උගන්වද්දී ටියුට් එක ගෙදරටම එවනවා. දැන් මේ Zoom එකේ උගන්වනවා මේකත් විද්‍යුත් වාණිජ්‍ය තමයි. ඉතින් මේක අලුත් ට්‍රෙන්ඩ් එකක් නේ. එතකොට මේකට අනුගත වෙන්න වෙනවා. දැන් ඔය ගැන මම විස්තර දීලා නැහැ. මොකද විද්‍යුත් වාණිජ්‍ය කියන එක මීට කලින් අපි කතා කරලා තියෙනවා. නව ව්‍යාපාර ශාස්ත්‍රයේ නෙමෙයි. ව්‍යාපාර විකාශනය කියන එකේ අන්තිමට නැවතුනේ විද්‍යුත් වාණිජ්‍ය කියන තැනනේ. එතකොට ඒ හින්දා දැන් මෙතන ප්‍රවණතාවයක් හැටියට ඒක පැහැදිලි කරන්නේ නැහැ. හරි. ඊළඟට එතකොට තේරුම් ගන්න විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ අලුත් ට්‍රෙන්ඩ් එකක්. එතකොට ඒකට අනුගත වෙන්න වෙනවා. තාක්ෂණයේ දියුණුව. ඒකත් පැහැදිලි කරන්න විදිහක් නැහැ. මොකද ඒක පැහැදිලි කරලා ඉවරයක් කරන්න බෑ. අතීතයත් එක්ක බැලුවාම මෑත කාලේ අපිට කැපී පෙනෙන දෙයක් තමයි දවසින් දවස තාක්ෂණය කියන දේ වෙනස් වීගෙන එනවා. එතකොට ඒ තාක්ෂණෙත් එක්ක අපිට යන්න වෙනවා. තාක්ෂණය වෙනස් වෙනකොට අපේත් එක්ක වෙනස් වුණේ නැහැ කියන්නේ අපි ට්‍රෙන්ඩ් එකට අනුගත වුණේ නැහැ. එතකොට අපි වැටෙනවා. දැන් පරිගණක තාක්ෂණය ආවා. එතකොට අපිට ඒකට සම්බන්ධ වෙන්න වුණා. ඊළඟට ස්මාර්ට් ෆෝන් එනවා, ස්මාර්ට් ටී. දැන් ඒවත් එක්ක නොයා පුළුවන් ද කියන්නකෝ දැන් බෑනේ. ඒක තමයි තාක්ෂණයට අනුගත වෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය ගත්තත්, නිෂ්පාදන කටයුතු ගත්තත්, මොන දේ ගත්තත් තාක්ෂණය දියුණු වෙනවා. එතකොට අපිට වෙනවා ඒ තාක්ෂණයට අනුගත වෙලා යන්න. දැන් අලුත්ම දේ මොකක්ද? AI තාක්ෂණය. එතකොට දැන් ඉස්සරහට ඒ ප්‍රවණතාවයට අපිට අනුගත වෙන්න වෙනවා. ඒකට අනුගත වෙන්න බෑ කියන්නේ අපි වැටෙනවා. දැන් නිකන් හිතන්නකෝ අපේ හිටියා කියලා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඔය ෆොටෝ ගහන. දැන් ඉස්සර අපි වුණත් ඉතින් ඔය හෑන්ඩ් බිලකට එමුවක් දාගන්න ෆොටෝ ඕන නම් ඔය ෆොටෝග්‍රැෆර් කෙනෙක් අල්ලගෙන කොහේ හරි ලස්සන තැනකට ගිහිල්ලා එක විදිහට ඇඳුම් ඇඳලා ෆොටෝ ගන්න. දැන් ඉච්චර දඟලන්න ඕනේ නෑනේ. එක ෆොටෝ එකක් තිබ්බනම්
කෙලින්ම AI වලින් අපිට කැමති විදියට හදාගත්තා. හරි. දැන් ඉස්සර අපිට බුද්ධ ආගම් පොත්වල එහෙම නාලාගිරි දමනේ, අඟුලිමාල දමනේ ඕවා කියලා දෙනකොට අපි මොකද කරේ? ඉතින් මවාගත්තා. මෙහෙම වෙන්නේ නැහැ. එළාර දුර්ගමුණු යුද්ධය ගැන කියනකොට අපි මවා ගන්නවා. මෙහෙම තියෙන්නේ නැති. අද අපිට පුළුවන් ඒක බලන්න. AI වලින් හදලා. ඔය ඕනි තරම් තියෙන වීඩියෝ දැන් හදලා. හරි. අන්න බලන්න. ඇඩ් එකක් හදාගන්න දැන් ටීවී කොමර්ෂල් වලට මේ හැම එකටම දැන් AI තාක්ෂණය යන්නේ. අපි ඉස්සර හෙන්න ගේමක් දීලා කරපු වැඩ. හෙන්න අමාරුවෙන් හෙන්න වෙලාවක් ගිහින් කරපු වැඩ. තප්පර දෙකෙන් කර හැකි AI එක. ඒක තමයි අනුගත වෙනවා කියන්නේ. ෆොටෝග්‍රැෆර් කෙනෙක් හිටියා නම් එයා තාම මේ කැමරාව උස්සගෙන එහෙම දුවලා හරියන්නේ නැහැ දැන්. එයාට අග්ගාලා AI ඉගෙනගෙන එයා පටන් ගන්න ඕනේ AI වලින් ෆොටෝ හදාගන්න. එතකොට එයාට රැකෙන්න පුළුවන්. එයා තාමත් මේ කැමරාවක් උස්සගෙන දඟලනවා නම් එහෙට මෙහෙට තව කාලයක් යනකොට ඒගොල්ලෝ වගේ යට ජොබ් නැති වෙනවා. හරි. අන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රවණතාවයක් එනකොට ඒකට අනුගත වෙන්න වෙනවා. අනුගත වෙන්න බැරි ව්‍යාපාරිකයා වැටෙනවා. හරි. දැන් නිෂ්පාදන තාක්ෂණය ගත්තත් එහෙම ඉස්සර මේසන් බාසුන් නැහැ කෙනෙක් වැඩ කරපු විදිහට නෙවෙයි දැන් මේසන් බාසුන් නැහැ කෙනෙක් වැඩ කරන්නේ. එයාට එක එක නවීන තාක්ෂණ උපකරණ තියෙනවා. ඒවා යූස් කරන මේසන් බාස්ට තමයි වැඩ වෙන්නේ. තාමත් අර පරණ ආයුධ උපකරණ ටික තියාගෙන නම් වැඩ කරන්නේ. ඒ වගේ කට්ටියගේ වැඩ පරක්කුයි. පොලිටිය මදි දැන් අර තාක්ෂණෙත් එක කරනවට වඩා. එතකොට ඉතින් සමහර අයට ජොබ් එහෙම නැති වෙනවා ඒවට අනුගත නොවුනොත්. තාක්ෂණය කියන්නේ ඒකයි. දැන් ඉස්සර අපි ඇන්ටනාවෙන් ටීවී බැලුවා. ඔන්න සැටලයිට් ආවා. ඇන්ටනාව කියන එක මාකට් එකෙන් අයින් වුණා. ඊළඟට දැන් සැටලයිට් එකකටත් අයින් වෙන්න වෙනවා දැන් PO TV එකේ. ස්මාර්ට් TV එනවා. අන්න ඒකයි කියන්නේ අලුත් ප්‍රවණතා කියන්නේ ඒකයි ඉස්සර ඉඳලා තිබිච්චි නැති දැන් ඇති වෙලා තියෙන දේවල්. එතකොට ඒවට අපි කරන්න ඕනි මොකද්ද? අනුගත වෙන්න ඕනි. ඒත් එක්ක යන්න ඕනි. මොන දැන් ප්‍රවණතා තුනක් කිව්වා මොකද්ද? එකක් ගෝලීයකරණය. ඒ කියන්නේ මේ ලෝකේ රටවල් එකට කවලම් වෙලා ඉන්න එක. අනිත් එක විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ මේ ඔන්ලයින් ගණදෙනු වැඩි වෙලා. අනිත් එක තාක්ෂණයේ දියුණු වීම. දවසින් දවස දියුණු වෙනවා. එතකොට ඒත් එක්ක අපිට යන්න වෙනවා. අනිත් එක තමයි පරිසරය ගැන සැලකිල්ල වැඩි වෙලා. ඒ කියන්නේ මිනිස්සු පුතේ දැන් ඉස්සරට වඩා පරිසරය ගැන හිතන එක වැඩි වෙනවා. ඇත්තද එහෙම එකක් වෙලාද? දැන් ප්‍රවණතාවයක් කියන්නේ ඒකනේ ඉස්සර ඉඳන් තිබිලා නැහැනේ. දැන් ඇති වෙච්ච දෙයක් වෙන්න බෑ. එතකොට මොකද්ද දැන් පරිසරය ගැන වෙනදට වඩා දැන් මිනිස්සු සැලකිලිමත්ලු. පරිසරය ගැන හිතන එක වැඩි වෙනවා. එතකොට ඒකෙන් ඔයා මොකද්ද තේරුම් ගන්න? ඒ කියන්නේ ඉස්සර හිටපු මිනිස්සු පරිසරය ගැන හිතලා නැහැ, පරිසරයට ආදරේ නැහැ. දැන් ඉන්න මිනිස්සු තමයි පරිසරය ගැන හිතන්නේ. එහෙමද? නෑ එතන වෙලා තියෙන්නේ මේකයි. ඉස්සර හිටපු මිනිස්සු ඇත්තටම පරිසරයට එහෙම ලොකු හානියක් කරෙත් නැහැ. ඒ මිනිස්සු පරිසරයත් එක්ක ජීවත් වුණා. පරිසරයට අනුගත වෙලා හිටියා. හරි. වහින කාලයට වගා කරනවා, පායන කාලයට අස්වැන්න ගෙට ගන්නවා, පහත් බිම් වල වගා කරනවා. ගස් කපන්නේ නැහැ, වැලි ගොඩ දාන්නේ නැහැ, කොරල් පර කඩන්නේ නැහැ. එතකොට ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. එනේ මිනිස්සුන්ට පරිසරය ගැන අමුතුවෙන් හිතන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද ඒ මිනිස්සු පරිසරයත් එක්ක හිටියා. පස්සේ අපේ මිනිස්සු එක දිගටම මොකද කරේ? පරිසරය විනාශ කරා. ඒ විනාශ කරලා දැන් මොකද වෙලා තියෙන්නේ? පරිසරයෙන් ඔන්න අනිත් පැත්තට හම්බෙනවා රිටර්න් එක. ඒක දරා ගන්න බැරි හින්දා දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන යනවා. මිනිස්සු දැන් වෙනදට වඩා පරිසරය ගැන හිතනවා. එහෙමයි වෙලා තියෙන්නේ. නැතු මේ දැන් ඉන්න මිනිස්සුන්ගේ ගුණධර්ම සාර ධර්ම දිනු වෙලා පරිසරය ගැන හිතනවා නෙමෙයි. අර ප්‍රතිවිපාකයේ දරා ගන්න බෑ. හරි. දැන් බලන්න නිතර යන්තම් දවස් දෙකක් තුනක් වහිනකොට දැන් මේ ඊයේ පෙරේද ගම් වතුරක් ගලලා කොච්චර මිනිස්සු ටිකක් මැරුණාද? සුනාමි ආවා. කොරෝනා කියලා ලෙඩක් ආවා. දැන් ඔය එක එක වෛරස් එනවා අරකයි මේකයි කියනවා මිනිස්සුන්ට පිළිකා වගේ ලෙඩ හැදෙනවා කොච්චර හරි. ඉස්සර කලාතුරකින් මේ වගේ ලෙඩ හැදෙන්නේ. මේ ඔක්කොටම හේතුව මොකද්ද? මිනිස්සු මේ විවබ්බවක් නැතුව පරිසරය විනාශ කරා. දැන් පරිසරයෙන් අනිත් පැත්තට රිටර්න් එක හම්බෙනවා. රිටර්න් එක දරා ගන්න බැරි හින්දා දැන් අපේ කට්ටිය වෙනතට වඩා පරිසරය ගැන හිතනවා. දැන් නිතරම නිවුස් බලනකොට බලන්න අනුරාධපුර පැත්තේ, බුත්තල කතරගම පැත්තේ ඔන්න කෑ ගහනවා මිනිස්සු මොකද? අලි ගහනවා. රැට ඇවිල්ලා වල් අලි ගහනවා. හරි. අලි ගමට වැදිලා. ඒවල කඩනවලු මිනිස්සුන්ව මරනවලු. ඒතර මිනිස්සුන්ගේ චෝදනාව තමයි මේ අලි ගමට ඇවිල්ලා. ඇත්තටම උතන මොකද්ද වෙලා තියෙන්නේ? අලි ගමට ඇවිල්ලාද අපේ උන් කැලේ ගිහිල්ලාද? අපේ උන් කැලේ ගිහිල්ලා. උන්ගේ කැලේ ගිහිල්ලා ගෙවල් හදාගෙන
දැන් කෑ ගහනවා කිය. ගහනවා තමයි. උන් මේ කැලේ කකා ඉඳලා වාඩුවේ ගස් කොළන් කකා හිටපු එකේ උන් ගිහිල්ලා බලනකොට කැලේ ගස් ටික නෑ ගයක් හදලා. උන් ඉතින් ගහනවා. ආයි කෑ ගහනවා අලි පාර මාරු වෙනවා. ඇත්තටම වෙලා තියෙන්නේ අලි පාර මාරු වෙනවද? අලි යන තැනින් අපේ උන් පාර හදලා. අලි යන අලිමංකඩවල පාරවල් හදාගෙන දැන් කෑ ගහනවා අලි පාර මාරු වෙනවා වාහන වලට ගහනවා බයිසිකල් කාරයන්ට ගහනවා. ඊ ඇවිල්ලා උන්ගේ වැරද්ද නේ අපේ වැරද්ද. උන්ට ඉන්න තැනක් නෑ. ඕකනේ වෙලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් ගම් වතුර ගල යන්තම් දවසක් එක දිගට වැස්සනම් ඇතිනේ. ලංකාවේ පැති ගොඩක් යට වෙනවා. ඊට පස්සේ කෑ ගහනවා ගම් වතුරට යට වෙනවා. ඉතින් පහත් බිම් වල ගිහිල්ලා ගෙවල් හදාගෙන පහත් බිම් ගොඩ කරලා බිල්ඩින් ගහලා කානු නෑ. දැන් ගම් වතුරට යට වෙනවා කියලා කෑ ගහලා හරියන්නේ. යට වෙනවා තමයි. අන්න ඒකයි මිනිස්සුන්ට දැන් ප්‍රතිවිපාක දරා ගන්න බෑ කියන්නේ. වසංගත ලෙඩ. එක එක ලෙඩ හැදෙනවා. හරි. ඊට අමතරව දැන් නිකන් බලන්නකො යන්තම් අවුව වටෙනකොට ඒ අවුවේ හිටිය හැකිද කියලා. පිච්චෙනවා. ඉතින් මොකද ඒ ඕසෝන් ස්තරය විනාශ වෙලා විෂ හිරු කිරණ පෘථුවියට එනවා. ඉතින් මිනිස්සු කරපු දේවල් නිසාම දැන් පරිසරය ගැන අමුතුවෙන් හිතන්න මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි දැන් ওই ප්‍රවණතාවයක් වේගෙන යන්නේ මිනිස්සු වෙනදට වඩා පරිසරය ගැන හිතනවා කියන්නේ. දැන් ඕකට ව්‍යාපාරිකයා මොකද කරන්න ඕනි දැන්? ව්‍යාපාරිකයා කරන්න ඕනි දැන් ඉතින් මේ தত্ত্বයට අනුගත වෙන්න ඕනි. මිනිස්සු පරිසරය ගැන හිතන එක වැඩි වෙලා නම් ව්‍යාපාරිකයා ඒ தত্ত্বයට අනුගත වෙන්න ඕනි. මොකක්ද අනුගත වෙනවා කියලා කරන්න තියෙන්නේ? අපිට පේන්න තියෙන උදාහරණ. වර්තමාන ව්‍යාපාරිකයෝ පරිසරය ගැන තියෙන සැලකිලිමත් බව කියන එකට අනුගත වෙනවා කියන උදාහරණ මොනවද කියලා අහුවොත් දැන් ඒව අහනවා ප්‍රවණතා කීපයක් නම් කරලා ඒ ප්‍රවණතාවලට වර්තමාන ව්‍යාපාරිකයෝ අනුගත වෙලා තියෙනවා කියලා පෙන්වන්න උදාහරණ ඉල්ලනවා. දැන් එතකොට නිකන් හිතන්න පරිසරය ගැන සැලකිලිමත් බව වැඩි කියන එකට ව්‍යාපාරිකයා කොහොමද අනුගත වුනේ? එක උදාහරණයක් තමයි දැන් ගොඩාක් වෙලාවට පුතේ හරිත නිෂ්පාදන බිහි කරන්න පෙළඹෙන්නේ ඒකේ. ගොඩක් ව්‍යාපාරවලින් දැන් හරිත නිෂ්පාදන බිහි කරනවා. දැන් ප්‍රධාන උදාහරණ තමයි දැන් BYD කාර්. ඉලෙක්ට්‍රික් කාර් එන්නේ හරිත නිෂ්පාදන. ඕගොල්ලන්ගේ ගෙදර දාලා තියෙන මේ වෙලාවේ දාලා තියෙන ලයිට් ටික දිහා බලන්න කහ පාට එළිය තියෙන ඒවාද සුදු පාට එළිය තියෙන ඒවාද? අන්න සුදු එළිය තියෙන ඒවා නම් ඒවා හරිත නිෂ්පාදන. එතකොට ඉතින් මිනිස්සු පරිසරය ගැන හිතන එක වැඩි වෙන්න ව්‍යාපාරිකයට සිද්ධ වෙනවා පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කරන්න. ඒ පරිසර හිතකාමී නිෂ්පාදන කියන එක තමයි හරිත නිෂ්පාදන කියන්නේ. CFL බල්බ්, LED බල්බ් සුදු එළිය තියෙන ඒවා. එතකොට ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවා නම් බොහෝ විට ෆ්‍රිජ් එකේ දොරේ ගහලා ඇති ග්‍රීන් ප්‍රොඩක්ට්, ඉකෝ ප්‍රොඩක්ට් ඔය වගේ ගහලා ඇති කොළ පාට රවුම. AC මැෂින් වල ගහලා තියෙනවා කොළ පාට රවුම. ඒවා තමයි හරිත නිෂ්පාදන. මැටි බඳුන් වල දාපු කෑම જાති දැන් ඔයාලට පේන්නේ නැද්ද රැල්ලක් හැදෙනවා නිකන් පොට් බිරියානි කියලා. ඇයි මේ පොට් බිරියානි? හරිත නිෂ්පාදන. හරි. පොලිතීන් වල ප්ලාස්ටික් ඇසුරුම් වෙනුවට මැටි බඳුන් වල දාපු කෑම જાති. ඔය බුෆේ දාලා තියෙන කඩේකට කන්න ගියක් බලන්න මැටි වලන් වල තියෙන. තව ඊට අමතරව තියෙනවා ඊට වඩා ඉස්සරහට ගියේ දැන් පොල් නෙමෙයි පුවක් කොළපත් වලින් හදලා තියෙනවා පිඟ. කොළපත් වලින් හැඳි, කෙසෙල් කොළ වලින් ලන්සීට්. ඒව තමයි දැන් ට්‍රෙන්ඩ් එක. ඇයි මේ ට්‍රෙන්ඩ් එක? මිනිසු පරිසරය ගැන හිතන එක වැඩි වෙලා. පරිසරය ගැන මිනිසුන්ගේ තියෙන සැලකිල්ල වැඩි වුණා. ඒකට ව්‍යාපාරිකයා ටක් ගාලා අනුගත වෙනවා. දැන් ඕනම ව්‍යාපාරිකයෙක් හරිත නිෂ්පාදනයක් හදලා ඇඩ් එකක් දාපු ගමන් මිනිස්සු ටක් ගාලා ගන්නවා. ඒ දැන් මිනිස්සුන්ගේ තියෙන ට්‍රෙන්ඩ් එක පරිසරය ගැන හිතන්න ඕනේ කියන එක. දැන් ඇත්තටම මෙහෙම එකක් තියෙනවනේ. දැන් ඕගොල්ලෝ ක්ලාස් වලට ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා එහෙම දැන් අර කෑම දාන කොටත් ඩස්බින් වලට කොහොමද වෙන් කරලා නෙදී? ඇයි දැන් වෙන් කරන්නේ? දැන් මෙච්චර කල් ඔහේ දැම්මනේ. ඒක තමයි රිටර්න් එක දරා ගන්න බෑනේ දැන්. දැන් ඉස්කෝලවල පරිසරය ගැන උගන්වනවා. දැන් මේ පාඩම් වල දැන් මේ ගැන උගන්වනවා. ඒතකොට ඉතින් ඒවට ඔයගොල්ලෝ පුරුදු වෙනවා. දැන් කුණු නොරියෙන් වුණත් ගන්න නැහැ නේ කුණු ඔක්කොම වෙන් කරලා නැත්තම්. ඒක තමයි මිනිසුන්ට අනුගත වෙන්න වෙනවා කියලා කියන්නේ. ඉතින් ව්‍යාපාරිකයත් ඒකට අනුගත වෙන්න ඕන. ඒකට වෙන වෙන විකල්ප දේවල් හොයා ගන්න ඕන. හරි. අන්න ඒ ගැන පොඩි විස්තරයකදී හැබැයි බලන්න. පරිසරය ගැන සැලකිලිමත් බව වැඩි කියන එකට එතන තියෙන උදාහරණ ටිකක් ලියන්න. ලියන්න පළවෙනි එක හරිත නිෂ්පාදන බිහි කිරීම. හරිත නිෂ්පාදන බිහි කිරීම.
උදාහරණයක් ඒක හද නිෂ්පාදන බිහිකිරීම. තව එකක් කියන්න පරිසර ආරක්ෂණය පිළිබඳ තත්ත්ව සහතික හඳුන්වා දීම. 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 වරහන් ඇස්සේ දාන්න ISO 14001 ISO 14001 ඒ වගේ තත්ත්ව සහතික අන්තර්ජාතික මට්ටමින් හඳුන්වලා දෙන්නේ ඇයි? ඒකෙන් පේන්නේ මිනිස්සු දැන් මේ පරිසරය ගැන හිතන එක වැඩි කියන එකනේ. තව උදාහරණයක් කියන්න පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් නව නීති රීති සම්පාදනය. පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් නව නීති රීති සම්පාදනය. දැන් අලුතෙන් පනත් එනවා, එක එක නීති එනවා, ගස් කපන්න පර්මිට් ගන්න කියනවා, සත්තු මරුවොත් ඉරේ දානවා, දඩ ගහනවා. ඒවෙන් පේන්නේ මිනිස්සු පරිසරය ගැන දැන් වෙනදට වඩා හිතනවා කියන එක. හරි. ආයෙත් ප්‍රවණතා තිබ්බතරට ඊළඟ ප්‍රවණතාවය දෙනවා අපිට මොකද්ද? ගනුදෙනු කරුවෝ බලවත් වෙලා. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරික වශයෙන් ඇති වෙලා තියෙන තවත් අලුත් ට්‍රෙන්ඩ් එකක් තමයි ඉස්සරට වඩා දැන් ඉන්න ගනුදෙනු කරුවෝ බලවත්. මොකද්ද මේ බලවත් කියන්නේ? ඉස්සර හිටපු ගනුදෙනු කරුවන්ට වඩා දැන් ඉන්න ගනුදෙනු කරුවෝ මොනවෙන්ද බලවත් වෙලා තියෙන්නේ? මොනවද දැන් ඉන්න ගනුදෙනු කරුවන්ට වැඩිපුර තියෙන්නේ හිතලා? ඒ කාලේ ඔයාගේ සීයලගේ ආච්චිලගේ කාලේ ඒගොල්ලෝනේ ගනුදෙනු කරුවෝ. දැන් අද වර්තමානයේ ඕගොල්ලෝ ගනුදෙනු කරුවෝනේ. එදා ඒගොල්ලන්ට වඩා අද මොනවාද ඕගොල්ලන්ට වැඩි වෙලා තියෙන්නේ? ඕගොල්ලෝ බලවත් කියන්න නම්. මොනවද අමුතුවෙන් ඇති වෙලා තියෙන්නේ? ඈ එකක් තමයි ඒගොල්ලන්ට වඩා දැන් ඉන්න ගනුදෙනු කරුවන්ගේ දැනුම වැඩි. දැන් අපේ ආච්චිලගේ කාලේ ඇත්තටම බස් එකක අකුරු කියවන්න බැරි කට්ටිය ඉන්නවනේ ඕනි තරම්. දැන් මට මතකයි අපේ ආච්චිත් ඒ කාලේ අපේ ගෙදර ඇවිල්ලා ගෙදර යද්දී මං තමයි හන්දියට ගිහිල්ලා බස් එකට දාන්නේ. මොකද ආච්චිට බෝඩ් එක බලන්න බෑ, අකුරු කියවන්න බෑ. ලියන්න කොහොමත් බෑ රැගිලි අස්සන් තියන්නේ. අද සමාජය තුල ඉන්නවද කියන්නකො එහෙම අකුරු ලියන්න කියන්න බැරි මිනිස්සු. ඒක තමයි ට්‍රෙන්ඩ් එක. ගනුදෙනු කරුවා බලවත් වෙලා. දැන් ඉන්න හැමෝම වගේ ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන තියෙනවා කියන්නේ මේ ඩිග්‍රී ගහන්න ඕනේ නැහැ. ඕ ලෙවල් පාස් වෙන්න ඕනේ නැහැ ඔක්කොමලා. අකුරු ඉගෙනගෙන තියෙනවා, සාක්ෂරතාවයේ තියෙනවා. ඉංග්‍රීසි වචනයක් කියව ගන්න, ඉංග්‍රීසි අකුරක් දැක්කම අඳුර ගන්න. බස් එකක බෝඩ් එකක් බලා ගන්න. එහෙම බැරි මිනිස්සු නැහැනේ දැන්. එතකොට ව්‍යාපාරිකයට සිද්ධ වෙනවා දැන් ඉන්න ගනුදෙනු කරුවට ගැළපෙන්න තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න. දැන් එදා හිටපු ව්‍යාපාරිකයා කටයුතු කරේ එදා හිටපු ගනුදෙනු කරුවට හරියන විදියට. එතකොට දැනුමක් නැති ගනුදෙනු කරුවනේ. එතකොට ඒ කාලේ ව්‍යාපාරිකයා කරන්නේ පුළුවන් තරම් අර ගනුදෙනු කරුවෝ අන්ධකම. රවට්ටලා විකුණනවා. බොරු කියලා විකුණනවා. මොකද අපේ සීයා ඒ කාලේ ටීවී එකක් ගන්න ගියා නම් කඩේට සීයා දන්නේ නැහැ ටීවී එක ඔන් කරන්න. සීයා දන්නේ නැහැ මේ ටීවී එකේ කොහොමද මේකේ channel මාරු කරන්න කියලා. සමහර විට සීයා හිතන්න පුළුවන් මේක අස්සර මිනිස්සු ගියේ කොහොමද කියලා. ඒ මට්ටමේ දැනුම සීයට තිබ්බේ. අද මම ටීවී එකක් ගන්න ගියොත් කඩේට මම ටීවී ගැන ඔක්කොම දැනගෙන යන්නේ. ටීවී වර්ග ගැන ඒවැය තියෙන ඔප්ෂන් ගැන වොරන්ටි අනම් මනම් ගැන මිල ගණන් ඔක්කොම දැනගෙන මං යන්නේ. අද මං ටීවී එකක් ගන්න ගියාම කඩේ ගාමට ටීවී එක දාලා පෙන්නන්න ඕනේ නැහැ. මං තමයි දාලා බලන්නේ. හරි channel මාරු කරලා බලන්නේ මම. ඒ ගැන විස්තර අහන්නේ මම යාමට කියන්න එන්න ඕනේ නැහැ. අන්න අපි බලවත්. හරි. ඒ කාලේ ළමෙක් පන්තියකට ගියත් විනෝදයක් දන්නේ නැතුව යන්නේ. ගුරුවරු ගැන දන්නේ නැහැ, සබ්ජෙක්ට් ගැන අඩුතරමේ අපි ඒ ලෙවල් කරන කාලෙවත් අපි එහෙම මුකුත් දන්නේ නැහැ ඉතින්. ඔය ගිහිල්ලා අහගෙන හිටියා ඉතින්. හැබැයි අද ඕගොල්ලෝ මේ පන්තියේ ඉන්නේ ගොඩක් දේවල් හොයලා බලලා දැනගෙන ඉන්නේ. ගුරුවරු ගැන දන්නවා. ටියුෂන් මාකට් එක ගැන දන්නවා. හරි ලංකාවේ ඉන්න ඒ සබ්ජෙක්ට් එක ගන්න වෙන ගුරුවරු ගැන දන්නවා. රෑන්ක් එක කියන්නේ මොකද්ද? ඉසඩ් එක කියන්නේ මොකද්ද? කැම්පස් යනකොට කොහොමද මොන රෑන්ක් එකක්ද ගන්න ඕනේ? ගුරුවරයෙක් නම් මේ ගුරුවරයාගේ ඉස්සර අවුරුදු වල මේ ඔක්කොම හොයලා තමයි ඔයා දැන් පන්තියේ. ඒතර අද ඔයාව අන්දන්න අපිට බෑ. අද එන ගණදරු කරුව අන්දන්න බෑ අපිට. බොරු කියන්න බෑ. දැන් උගන්නගෙන යද්දි මට මොනවා හරි මතක නැත්තම් මං කියනවා මට මතක නැහැ මං බලලා කියන්නම් කියන. ඒක ඔයාට අවුලක් නැහැ. ඒක ඔයාට අවුලක් නැහැ. බලලා හරි එකයි ඔයාට ඕනේ. දැන් බැරි වෙලා හරි මං ඒක දන්නේ නැති කමට නිකන් බොරුවක් කියාගෙන ගියොත් ඔය ළමයා කොයි වෙලේ හරි දැනගන්නවා මූ එදා බොරු තමයි කියලා තියෙන්නේ කියලා. අන්න එදාට ඔයා තේරුම් ගන්නවා එයා බොරු ගන්නනවා කියලා.
ඒ හින්දා ගනුදෙනු කරුවන්ව අන්දන්න යන්න හොඳ නෑ දැන්. ඒක තේරුම් අරගෙන බිස්නස් කරන්න. දැන් බලන්නකෝ ගොඩක් ව්‍යාපාර වලට ගියාම කඩවල වල මුදලාලිලා අපිට ඇත්ත කියලා විකුණන්නේ ඒකනේ. බොරු කියන්නේ නැහැනේ. එනවා කලාතුරකින් ওই ගම්වල ඉන්න මුදලාලිලා එහෙම නිකන් අපිව අන්දන්න එහෙම මෙහෙන් අර බිස්නස් ටෝක් දාගෙන එනවා. හැබැයි ඉතින් අපිට තේරෙනවා මෙයා මේ වටේ යන්නේ මෙයා ගාව එක්ක ඒ භාණ්ඩේ නැහැ. එක්ක මෙයා ගාව තියෙන එක විකුණ ගන්න හදන්නේ. එක්ක වෙන කඩේකට යයි කියලා මේ හදන්නේ. එක්ක මේ පරණ ගම්මගේ ඇඟේ ගහන්න හදන්නේ කියලා අපිට තේරෙනවා. දැන් යාට බෑ අපිව අන්දන්න. ඒකනේ පුතේ ෆුඩ් සිටි වල එහෙම කෙලින්ම සෙල්ෆ් සර්විස් දාලා තියෙන්නේ. ඒගොල්ලෝ එන්නේ නැහනේ අපිට භාණ්ඩ වර්ණනා කරලා විකුණන්න. මේක හොඳ එක මේක ළඟදී ආපු එක මේක අපි ළඟ විතරයි. එහෙම කියන්නේ නැහැ. උඹලට ඕන විදිහකට ගනින්න ගිහින්. මොකද එයා දන්නවා අද ඉන්න ගණදෙනු කරුවට තෝරලා බලලා වඩුවක් ගන්න තේරෙන්නේ. එදා හිටපු ගණදෙනු කරුවට තේරෙන්නේ නැති හින්දා ඕනි මගුලක් ඇඟේ ගහන්න පුළුවන් රවට්ටන්න. අන්න ඒකයි ට්‍රෙන්ඩ් එකට අනුගත වෙන්න ඕනි කියන්නේ. අද අපි බිස්නස් කරද්දී හොඳට තේරුම් ගන්න ඕනි අපි ළඟට එන කස්ටමර් මෝඩෙක් නෙමෙයි. එයා අපිට වඩා දේවල් දැනගෙන මේ ඉන්නේ. එහෙනම් එයාව අන්දන්න යන්න හොඳ නැහැ. රවට්ටන්න යන්න හොඳ නැහැ. අපි කියන්නේ දැන් කඩවල වලට ගියාම අපිට කියන්නේ මුදලා මේකේ මහත්තයා මෙහෙමයි ඔරිජිනල් එක තියෙනවා මෙච්චරයි. ඕනනම් මහත්තයාට ලෝකල් එකක් තියෙනවා දෙන්නම් මේ ගන්න. එහෙම කියලානේ දෙන්නේ. එතකොට අපි සමහර වෙලට ලෝකල් එක අරගෙන එනවා අපිට සල්ලි නැති හින්දා. හැබැයි අපි ඇන්දිලා නෙමෙයි. අපි දැනගෙන ගේන්නේ. දැන් මම චයිනීස් ෆෝන් එකක් ගන්නවා නම් මම චයිනීස් කියලා දැනගෙන ගන්නෙ. නැතු මුදලාලි මට මේ ඔරිජිනල් කියලා චයිනීස් එක විකුණන්න බෑ එයාට අද. ආන්න ඒක තමයි ගනුදෙනු කරුවෝ අද වෙනකොට මක් වෙලාද? බලවත් වෙලා කියලා කියන්නේ. අන්න ඒක ගැන පොඩි විස්තරයක් තියෙනවා හැබැයි බලන්න. ගනුදෙනු කරුවෝ බලවත් වෙලා කියන එකට. ලියන්න මෙහෙම මොකද එතන තියෙන්නේ ගනුදෙනු කරුවන් බලවත් වීම කියලා නේද? ආයෙ ලියන්න මොකුත් නැහැ. කියවන්නකො. මොකද කියන්නේ? තරගකාරී භාණ්ඩ හා සේවාවල මිල ගණන් ගැන ව්‍යාපාර ආයතන පිළිබඳ ගුණාත්මක භාණ්ඩ පිළිබඳ හොඳ අවබෝධයක් අද පාරිභෝගිකයන්ට තියෙනවා. ඒකට හේතුව ඒ වගේ අවබෝධයක් ලබා ගන්න තියෙන ඉඩකඩ වැඩි කියන. හරි. දැන් අපිට කඩේකට ගියා වුණත් මුදලාලි නිකන් අපිට ඕනවට වඩා වැඩි මිලක් කිව්වොත් අපි ගන්නෑ නැහැ. අපි මුදලාට බැනලත් දෙන්නේ. හරි. මුදලාලි මේ කීයේ අපි කියනවා පිස්සුද ඔයිට වඩා අඩුවට මේ අහවල් තැන තියෙන්නේ. ඕක ඉස්සර ගන්නත් වෙන්නේ නැහැ. අපි එහෙම කියනවනේ අද. හරි. අන්න ඒකයි. ඒ කියන්නේ ගනුදෙනු කරුවෝ බලවත් වෙලා. දැනුම වැඩි. දැනුම වැඩි කියන්නේ ගොඩක් දේවල් දැනගන්න තියෙන ඉඩ කඩ වැඩි අද වෙනකොට. ඇයි ඉතින් Facebook එකේ ඉන්නේ? ගොඩක් අය. TikTok වල YouTube Google දැන් මට මොකක් හරි හිතන්න දැන් මට මේ ක්ලාස් එකට මට කැමරාවක් ඕන. මම කඩේකට ගිහිල්ලා මුලින්ම අහන්නේ නැහැ කැමරා තියෙනවද කැමරාවක් කීයද? මම ඉස්සෙල්ලා net එකේ සර්ච් කරලා බලනවා. ලංකාවේ එක එක තැන්වල මිල ගණන් කොහොමද? මොනවද තියෙන වර්ග? මොනවද ඒවැය තියෙන ඔප්ෂන්? මේ සේරම දැනගෙන තමයි මම කඩේට යන්නේ. එතකොට යා මට ඇඟේ ගහන්න આવොත් එහෙම මේක මේ ගාන වෙන්නේ අරක මේක මං කියන පිස්සුද ඔය ගාන්න කොහෙද net එකේ තිබ්බේ මේ ගාන්න? මේ හවල් කඩේ තියෙන්නේ මේ ගාන්න. හරි? එහෙම කියන්න පුළුවන් අපිට. අන්න ඒක කියන්නේ ගණදෙනු කරුවා බලවත් වෙලා කියන එක තේරුම් අරගෙන ව්‍යාපාර කරන්න. අන්දන්න යන්න එපා. හරි? ආයෙත් ප්‍රවණතා තිබ්බදන්ට ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. ප්‍රවණතා එහෙම නැත්නම් අභියෝග කිව්වහම අර හතරක්වත් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ලියන්න විතර නෙවෙයි පැහැදිලි කරන්න. විශේෂයෙන්. නව ප්‍රවණතා පැහැදිලි කරන්නව සමහර වෙලාවට අර මම කිව්වා වගේ අහනවා මේ ප්‍රවණතාවලට ව්‍යාපාරිකයා අනුගත වෙලා තියෙනවා කියන උදාහරණ මොනවාද? ඔයගෙ එන්න පුළුවන්. අනිත් එක තමයි තරඟකාරීත්වය. අද පුතේ ව්‍යාපාර අතර ලොකු තරගයක් නේ තියෙන්නේ. අතීතයේ එහෙම ව්‍යාපාර අතර ලොකු තරගයක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් ටවුන් එකකට දැන් අපි ටීවී එකක් ගන්න ගියා නම් ටීවී තියෙන්නේ එක කඩේකයි. භාගද කඩ දෙකයි. ඉතින් මොකද අරකට ගියා මේකට ගියා හොඳ එක තෝරලා ගත්තා. අද එහෙම නැහැනේ. එකම දේ කරන්න ආයතන ගොඩාක් ඉන්නවා. ඔයා පෑනක් ගන්න ගියොත් පෑන් වර්ගම ගොඩයි. ෆෝන් එකක් ගන්න ගියාම ෆෝන් වර්ගම ගොඩයි. ක්ලාස් එකකට යන්න ගිහින් බලන්න කොච්චරනම් ක්ලාස් තියෙනවද දැන් අද ඔන්ලයින් ක්ලාස්. ටවුන් එකකට ගියාම BS ඉගෙන ගන්න ඕන නම් ගුරුවරු ඉන්නව අම්බානක. ඒතකොට වෙන තරගයක් එක්ක දැන් යන්නේ වැඩි. ඉතින් එතකොට ව්‍යාපාරිකයා තේරුම් ගන්න ඕනි අද අපි කරන දේම කරන තව ගොඩාක් ඉන්නවා. ඒක තේරුම් අරගෙන අපි අපේ ව්‍යාපාරය කරන්න ඕන. හරි? හැම වෙලේම තරගකරුවන්ට වඩා වැඩි දෙයක් දුන්නේ නැත්නම් අපි ෆේල්. අද බිස්නස් කරනකොට අපි කියන්නේ ගේමෙම ඉන්න ඕන. මොන බිස්නස් එක කරන්නේ?
ඉස්සර වගේ නිකන් නිවි යන හිල්ලේ උදේකලාව එහෙම කරන්න බෑ. දැන් ඉස්සර ගමටම තියෙන එක කඩේනේ මුදලාලට ඕන විදිහට වැඩ. හිතන ගණන් හිතන වෙලාවට කඩේ වහනවා. එන මිනිස්සුන්ට සද්ද දානවා. අද ඒ සෙල්ලම් බෑ. මොකද ඒ කඩේ මුදලාලි සද්ද දානවනේ අපි යනවා අනික් කඩේට. ඒතකොට ව්‍යාපාරිකයා තේරුම් ගන්න ඕනේ අද අපි නිකන් පොඩ්ඩකට ගිමන් අරින්න ගියොත් විවේක ගන්න ගියොත් අපිව පහු කරලා යන්න තව හෙන සෙට් එකක් පස්සෙන් එනවා. දැන් ගේමෙම ඉන්න ඕනේ කියන්නේ ඒකයි. ඒතකොට ව්‍යාපාරිකයා ඒකට අනුගත වෙන්න ඕනේ. අපි යම් ව්‍යාපාරයක් කරනකොට තේරුම් ගන්න ඕනේ මේක කරන තව ගොඩක් ඉන්නවා. එතකොට අපි ඒ අනිත් අය ගැන හිතලා වැඩේ කරන්න ඕනේ. ඒ අයට වඩා හොඳට කරන්න හිතාගෙන. අන්න ඒකත් අලුත් ප්‍රවණතාවයක්. තරඟේ වැඩි. එකම දේ කරන ගොඩාක් ඉන්නවා. අනික වෙළඳ කලාප හා වෙළඳ හවුල්. ඔය රටවල් එකතු වෙලා හදාගන්නේ වෙළඳ කලාප. දැන් යුරෝපා සංගමය කියලා රටවල් 20 ගාණක් එකතු වෙලා කලාපයක් හදාගෙන තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ වෙනම මුදල් වර්ගයකුත් තියෙනවනේ යූරෝ කියලා. එතකොට ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක්. ඉස්සෙල්ලා එහෙම ඒවා තිබ්බේ නැහැ. කළමනාකරන ශිල්ප ක්‍රමවල වර්ධනය. දැන් කළමනාකරණය කිව්වහම ව්‍යාපාරයක් කළමනාකරණය කරනවා කියන එකේ ඉස්සර තිබ්බ ක්‍රමම නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අලුත් කළමනාකරන ක්‍රම හොයාගෙන තියෙනවා. එතකොට දැන් මැනේජර් කෙනෙක් වෙනකොට ඒවත් ඉගෙනගෙන ඉන්න වෙනවා. හරි? ඒකත් ට්‍රෙන්ඩ් එකක්. ආචාර ධර්ම කෙරෙහි යෙදී නැඹුරුව. ඒකත් එහෙම තමයි අර මිනිස්සු දැන් වෙනද වගේ හැමදේම කරන්නේ නැහැ. හොඳ නරක දෙක තෝරගෙන බේරගෙන වැඩ කරන්න බලනවා. හොඳ දේවල් කරලා නරක දේවල් අතාරින තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. එතනත් ඔයා හිතන්න එපා අරකේ වගේ පරිසරය ගැන සැලකිල්ල වැඩි වෙලා කියලා කිව්වේ. ඒ වගේ හිතන්න එපා. ඒ කියන්නේ ඉස්සර මිනිස්සුන්ට ಗುಣධර්ම සාර ධර්ම තිබ්බේ නැද්ද? හොඳ නරක තෝරගෙන වැඩ කරේ නැහැ. දැන් ඉන්න මිනිස්සු තමයි දැන් මේ හොඳ නරක තෝරගෙන වැඩ කරන්නේ. එහෙමම හිතන්න එපා. එතනත් අර කතාවමයි තියෙන්නේ. අතීතයේම හිටපු මිනිස්සු පුතේ ಗುಣධර්ම සාර ධර්මත් එක්ක ජීවත් වුණා. චාරිත්‍ර වාරිත්‍ර අනුව වැඩි හිටියන්ට ගරු කරන ඒවා අතීතයේම සමාජය තුල ඒව ගානට තිබ්බා. පස්සේ මේ ගෝලීයකරණය වගේ දේවල් එක්ක මොකද උනේ? අපේ රටේ තිබ්බ මේ ಗುಣධර්ම සාර ධර්ම හැදියාව වගේ දේවල් සම්පූර්ණයෙන් නැති වුණා. ඒ නැතිවීමේ ප්‍රතිඵලය මොකද්ද? නැහැදිච්ච සමාජයක් නිර්මාණය වෙලා තියෙනවා. හරි? නැහැදිච්ච සමාජයක්. දැන් ඕගොල්ලෝ එහෙම ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාට සාපේක්ෂව නැහැදිච්ච ළමයි. ඈ? නැගිනු. ඒගොල්ලෝ ගාව තරම් ගුණධර්ම සාර ධර්ම ඕගොල්ලෝ ගාව තියෙනවද? නැහැ. අපේ අම්මලා තාත්තලාට සාපේක්ෂව අපිත් එහෙම තමයි. ඒගොල්ලොම ගාව තරම් හැදියාවක් අපිට නැහැ. ඕකනේ උනේ දැන් අද සමාජයේ දකින්න දේවල්, අහන දේවල්, පේන දේවල් දැක්කම ඕකනේ හිතෙන්නේ. හරි කෝවේ තිබ්බ ගුණධර්ම, කෝවේ සාර ධර්ම. හරි. එහෙම තත්ත්වයක්නේ දැන් තියෙන්නේ. කොල්ලෝ යනවා ඇන්ඩිල පස්සේ. මල්ලිලා යනවා අක්කල පස්සේ. මහා වයසක ගෑනු පොඩි කොල්ලන්ව කසාද බඳිනවා. එන වයසක පිරිමි පොඩි කෙල්ලන්ව කසාද බඳිනවා. ඕක තමයි කියන්නේ ගුණධර්ම සාර ධර්ම කියන ඒවා නැහැ කියන්නේ. ඒවා දැන් ගණන් ගන්න නැහැ. ඒවා හිතන්නේ නැහැ. ඒවා කියන්න ගියත් මොකද කියන්නේ? හනමිටි අදහස්. ලෝකෙත් එක්ක යන්න ඕනි. ලිදේ ඉන්න ගෙම්බෝ වගේ එහෙම හිතන්න හොඳ නැහැ. ඉතින් එතකොට ඒවෙන් තමයි ඕව නැති වෙන්නේ. වැඩි හිටියාට ගරු කිරීම කියන එකක් කොහෙද තියෙන්නේ කියන්නකෝ. පොඩි කොල්ලෝ යනකොට ඇන්ටිල පස්සේ. මල්ලිලා යනකොට අක්කල පස්සේ. එතන කොහෙන්ද අර වැඩි හිටියාට ගරු කිරීම කියන කෑල්ල නැහැනේ. ආදරයට වයස බාධාවක් නැහැ කියන්නේ. හිතකේ දර නවතින්න ඕනි කියන්නේ. එහෙමනේ සින්දුවල එහෙමත් තියෙන්නේ. එතන මොකද වෙන්නේ? අරවා ප්‍රතික්ෂේප කරනවා. එහෙම වැඩි හිටියා අරකයි මේකයි ඒව නැහැ. ගුරුවරෙක් හරි මොකක් හරි නිකන් පාරක් ගැහුවොත් කොල්ලෙට්ට ඌ ඉන්නවා සෙට් එකත් එක්ක හවස අපිට ගහන. පාර යන එකට මොකක් හරි කිව්වොත් පුතේ ඔය හෙල්මට් එක දාන්න ඵලයන් කියලා ඌ ගහනවා හෙල්මට් එකෙන් අපිට. එහෙම තත්ත්වයක්නේ දැන් තියෙන්නේ. ඉතින් ඒකෙන් පේන්නේ මොකද්ද? මිනිස්සු තුල නැහැදිච්ච සමාජයක් නිර්මාණය වෙලා. හැදියාවක් නැහැ. හරි ಗುಣධර්ම සාර ධර්ම ආගම් දහම එහෙම මුකුත් නැහැ. අන්න ඒත් එක්ක දැන් මිනිසුන්ට තේරිලා තියෙනවා මෙහෙම ගියොත් මොනවා වෙයිද ඉස්සරහට. දැන් මම දැක්ක අද නිවුස් එකක් තියෙනවා පොඩි ළමෙක්ව පොලේ ගහලා මරලා. අම්මයි අම්මගේ අනියම් ස්වාමියයි එකතු වෙලා පොඩි ළමෙක්ව චූටි ළමෙක් ගෑනු ළමෙක් කීප සැරයක් මේ ළමයාට වද හිංසා කරලා පොලේ එහෙමත් ගහලාලු. ඔන්න මැරිලා. හරි. අපි බහුවේ දවසක දැක්ක අර කීල්ස් එකේ පාක් එකටම ඇවිල්ලා දෙන්නෙට වෙඩි තියලා යනවා. ඉතින් මේවා මේ මිනිස්සු මේ සතෙක්ටවත් ඉස්සර මිනිස්සු එහෙම මැරෙන්න ගහන්නේ නැති එකේ දැන් මේ ළඟට ඇවිල්ලා තියලා යන නෝරුවට ටෝල් ගාලා. ඒ ඇවිල්ලා මිනිස්සුගේ ගුණධර්ම සාර ධර්ම පිරිහීම තමයි.
වයසක මිනිස්සෙක් ගාව පොඩි ගෑන් ළමෙක් දාලා යන්න බෑනේ. සීයා ගාව ළමෙක් දාලා යන්න බෑනේ. එහෙම තත්ත්වයක් නේ දැන් තියෙන්නේ. ඔයිට වඩා දේවල් පහුගිය දවස්වල ආරංචි වුණේ එක එක ඉස්කෝලවල එහෙම. ඒවෙන් පේන්නේ මොකද්ද? සංස්කෘතිය මේ මිනිස්සුන්ගෙන් හැදිච්චකම. ඒක නිසාම දැන් මිනිස්සු පොඩ්ඩක් ಗುಣධර්ම සාර ධර්ම පැත්තට බර වෙන්න හදනවා. ඒ කියන්නේ මිනිසුන්ටම තේරෙනවා මෙහෙම ගියොත් එහෙම ඉන්න විදිහක් නැති වෙයි. හරි අපේ ළමයින්ගේ කාලේට මේ මොන වගේ තත්ත්වයක් උදා වෙයි. අන්න එහෙම අපිට හිතෙනවනේ. එතකොට දැන් අපිට හිතලම ඒ හොඳ නරක දෙක තෝරගන්න වෙලා තියෙනවා. ඒ සාර ධර්ම ගැන උගන්වන්න වෙලා තියෙනවා ළමයින්ට. ඒකයි උතන උනේ. එහෙම නැතුව මේ දැන් ඉන්න කට්ටිය හිතලම මේ ආචාර ධර්ම ගැන හිතනවා නෙමෙයි. මොකද ගොඩාක් ඔය නැහැදිච්ච සමාජයක් නිර්මාණය වෙන්න හේතු උනේ මොකද්ද? ව්‍යාපාරිකයෝ විසින්ම කරපු ගොඩක් දේවල් තමන්ගේ ලාභය ගැන හිතාගෙන කරපුවා. අපි ඔය ගැන වැඩිපුර කතා කරනවා තිරසර සංවර්ධනයේ. හරි. ඒක නිසා දැන් පොඩ්ඩක් අර හොඳ නරක දෙක තෝරගෙන වැඩ කරන මට්ටම. දැන් පොඩි උදාහරණයක් කියනවා නම් දැන් ටීවී එකේ සිගරට් එකක් බොන දර්ශනයක් යනකොට දැන් කොටු දාන්නේ ඒකනේ. ඇයි කොටු දාන්නේ? කාලයක් සිගරට් බොන දර්ශනය ප්‍රසිද්ධියේ පෙන්වුවා ටීවී එකේ. ඔය ඉස්සර තිබ්බ සිංහල ෆිල්ම් එකක් අරන් බලන්න. ඔය කළු සුදු ෆිල්ම් එහෙම තිබ්බ ඉස්සර. ඔය විජේ කුමාරතුංගල, ගාමිණී පොන්සේකල, මාලිනී පොන්සේකල අන්න ඒගොල්ලෝ රඟපාන කාලේ ෆිල්ම් එකක් බලන්න නිකන් ඔය හිටපු ගමන් යනවා ජාතික රූප වාහිනියේ. ඒ ෆිල්ම් වල බලන්නකො නළුව සිගරට් එකක් බොන දර්ශනය ලං කරලා පෙන්නනවා. ඒ දර්ශනය අනිවාර්යයි. මොකද ඉස්සර සමාජය තුල සිගරට් එකක් බොන මිනිහට පොඩි තැනක් තිබ්බා. සිගරට් පැකට් එකක් සාක්කුවේ තියෙන එක තමයි පිළිගන්නේ සමාජයේ. එහෙම ආදර්ශ දුන්නා. හරි ව්‍යාපාරිකය තමයි ඒක කරේ. ෆිල්ම් එකක් හදනන්නේ ව්‍යාපාරයක් එතකොට. ඒ හරහා පෙන්නනකොට අර වගේ දේවල් අර ගම්වල හිටියේ ඒ කාලේ ඉගෙන ගත්තේ නැති මෝඩ අයනේ. උන් ඒව ගත්තටක් ගන්න. ඒව ආදර්ශයට ගත්තා. මොකද ඔය කියන කාලේ නඩු නිලියෝ කියන්නේ අදහනවා. දැන් නම් නඩු නිලියෝ හතපහකට ගණන් ගන්න නැහැ. ඒ කාලේ එහෙම නැහැ. අදහනවා. හරි කොල්ලෙක් නම් උන්ගේ ටාගට් එක තමයි විජේ වගේ කොණ්ඩේ හදන්නේ. අපිට මතක කාලේ නෙවෙයි මම මේ කියන්නේ එහෙම කාලයක් තිබිලා තියෙනවා. කොල්ලෙක්ගේ කාමරයක නම් පත්තර කෑලියම ගහන් ඉන්න මේ කාලේ හිටපු නළු නිලියන්නේ. එහෙම තමයි ඉස්සර දොරවල් වල ගහගෙන පත්තර කෑලි. එතකොට එහෙම තමන් අදහන නළුව සිගරට් එකක් බොන දර්ශනයේ ෆිල්ම් එකේ zoom කරලා පෙන්නනකොට අර ගමේ ඉන්න අර ඉගෙන ගත්තේ නැති මෝඩ තරුණයා මේක දකිනවා. උන් පටන් ගන්නවා වැඩේ ඌ අර අනුකරණය කරනවා අරයා. හරි. දැන් ඔය දැන් ඉන්න ළමයින්ට බයින්නේ කොට නදිනවා කියන. ඔය ඉස්සර සිංහල ෆිල්ම් වල බලන්නකො ඇඳන් ඉන්නේ නැදු. ඇඳලාද නැද්ද කියලා පේන්නේ නැහැ. කළු සුදු හින්දා. ඒ ගානට ඇඳලා තියෙනවා. දැන් කෑ ගහනවා මේ දැන් ඉන්න අම්මලා මේ කෙල්ලෙක් කොට නදගෙනවා දැක්කම. කම්බුලේද තියාගන්න. ඉස්සරත් එහෙම ඇඳලා ඒව ආදර්ශ දුන්නා. ඒ හින්දා දැන් නවත්තන්න බෑ. දැන් ඒ හින්දා නවත්තන්න උවමනා වෙලා තියෙනවා. හැබැයි දැන් මොකද මේක ගිහිල්ලා නෝව ගිහිල්ලා. තරවර කන්ට්‍රෝල් කරන්න බැරි මට්ටමකට ගියා. පොඩි එවුන් පවා දැන් අරක්කු බොනවා සිගරට් බොනවා මේ මට්ටමක් ඇවිල්ලා. අන්න ඒ හින්දා තමා දැන් ඔය කොටු දාන්නේ. ඉස්සර ඉඳන් කොටු දැම්මේ නෑනේ. හරි. ඒ දැන් ඇයි කොටු දාන්නේ? ඒකේ තමයි මේ ට්‍රෙන්ඩ් එක. ආචාර ධර්ම පිළිබඳ ඇති නැඹුරුතාවයේ වැඩි කියන උදාහරණයක් තමයි දැන් ඒක. අර සමාජයේ විනාශ වෙලා විනාශ වෙලා තවත් ගන්න දෙයක් නැති වෙයි කියලා දැන් අපි හිතලම ඒව කරනවා. හරි. දැන් ඉතින් මේ પરම්පරාවට කොටු දාලා නම් වැඩක් නැහැ. මොකද දැන් ඉන්නේ උන් දන්නවා කොටු දානකොට මේ කොටු ටික ඇස්සේ මෙහෙම සින්නයක් යනවා කියලා. උන් ඒක මවාගෙන බලනවා ඊගාවට. ඌ මොනවමවත් දන්නේ නැහැ ඊගාවට. ඒකනේ වැඩි. හැබැයි ඉතින් ඔහොම යනකොට දැන් අපේ පොඩි ළමයි එහෙම දන්නේ නැහැනේ මොකද මේ කොටු දාන්නේ කියලා. එතකොට ඉතින් ඕක අර ප්‍රසිද්ධ මාධ්‍යයෙන් පෙන්වන එක නැති වෙනකොට පොඩි බැලන්ස් එකක් එන්න පුළුවන්. ඒ වගේ දැන් සමාජය තුළ කොහොමද සිගරට් එකක් බොන මිනිහත් ඒක හැංගිලා බොන මට්ටමන්නේ තියෙන්නේ. ඒ කියන්නේ ආචාර ධර්ම ගැන දැන් හිතනවා කියන එක ආයි පාරක්. දැන් ඉස්සර සමාජය තුළ සිගරට් එකක් බොන එක ප්‍රසිද්ධිය බිව්වේ. මොකද උට ඒක නම්බුවා. තත්ත්වයක් එනවා සිගරට් එකක් බිව්වහම ඉස්සර. සිගරට් පැකට් එක සාක්කුවේ දිනනවා කියන්නේ පොරක්. ඒ කාලේ එහෙම. දැන් ඉතින් සිගරට් එකක් බොන එක හොරෙන් බොන. ඒ මොකද අර මිනිස්සු දැන් වෙනදට වඩා ආයිසරයක් ආචාර ධර්ම ගැන හිතනවා. ගොඩක් කඩවල් වල සිගරට් විකුණන්නේ නැහැ කියලා ගහලා තියෙනවා. දුම්බීම තහනම් කියලා ගහලා තියෙනවා. ටීවී එකේ ඒවා යනකොට කොටු දානවා. ඔන්න ඕවෙන් අපිට පේනවා මිනිස්සු දැන් ආයි ට්‍රෙන්ඩ් එකක් ඇති වෙගෙන යනවා. මොකද්ද? මේ ආචාර ධර්ම ගැන දැන් වෙනදට වඩා හිතන්න පටන් අරන් තියෙනවා. හරි. ඊළඟට ව්‍යාපාර කටයුතු බාහිරට පැවරීම. ඒකත් අලුත් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ පිටින් කරව ගන්නවා තමන්ගේ වැඩ. දැන් ඉස්සර ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයේ සියලු කටයුතු කරන්නේ අදාළ ව්‍යාපාරිකයන්මයි. අද ට්‍රෙන්ඩ් එක තමයි
ඒ වගේ පොඩි දේවල් කරන්න එළියේ හැදිලා තියෙනවා වෙන බිස්නස් දැන්. දැන් අපි නිකන් හිතමු වංචි කියලා. ඒතර අතීතේ නම් බිස්කට් හදන්නත් ඕනි ඒගොල්ලෝ, ඒකේ පැකට් එක හදන්නෙත් ඒගොල්ලෝ, ඒවා ලොරි වලින් බෙදන්නෙත් ඒගොල්ලෝ. ඒ වගේ ඇඩ් හදන්නෙත් ඒගොල්ලෝ. ඔක්කොම එයා කරනවා. අද මොකෝ තත්ත්වේ? අද සමහර විට ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ බිස්කට් හදන වැඩේ විතරයි. ඇසුරුම් කරන්නේට වෙනම ව්‍යාපාර තියෙනවා එළියේ. ඒගොල්ලන්ට කිව්වහම ඇසුරුම් ටික හදලා දෙන්න. ටීවී හෙඩ් හදන්න වෙනම තියෙනවා ප්‍රචාරක නියෝජිත ආයතන. උන්ට දුන්නා උන් හදලා දෙනවා. බිස්කට් බෙදන්න ඕන නම් එහෙම වෙනම ඒජන්සි අරගෙන කරන ව්‍යාපාර තියෙනවා. උන්ට දුන්නා උන්ගේ ලොරි වලින් උන් බෙදනවා. අන්න ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක්. අපිම කරපු සමහර වැඩ දැන් වෙන අයට කොන්ත්‍රාත් පදනම මත පිටින් සල්ලි ගෙවලා කරව ගන්න පුළුවන්. හරි. දැන් වෙඩින් එකක් කරන විදිය හිතන්නකෝ ගෙදරක. ඉස්සර වගේ නෙවෙයි ඉස්සර නම් ගෙවල් පේන් කරලා නෑදෑයෝ ඇවිල්ලා කෑම ಜಾති හදලා මඬු ගහලා හට් ගහලා එහෙම එන මාසයක් විතර ඉස්සර හැත් වෙන වෙඩින් එකට. දැන් වෙඩින් එකේ තියෙන ගෙදර මිනිස්සුත් මොකද උදේ ලැහැත් වෙලා හොටෙල් එකට ගියා හවස 3:00 වෙනකොට ගෙදර ආවා. රාට කන්න ගෙදර ආවි යන්නෝ. අපේ වෙඩින් එක කියලා නෑ. ඉස්සර එහෙම නෑ වෙඩින් එකක් කිව්වම මගුල් ගෙයක් කිව්වම මාසයක් විතර කන්න තියෙනවා ගේ ඇස්සේ. අර හදපු කෑම ಜಾති. දැන් ඉතින් වෙඩින් එක තිබ්බ ගෙදර උන්ට රාට ඇවිල්ලා උයාගෙන කන්න නෙවෙන්නේ. අන්න අලුත් ට්‍රෙන්ඩ් එකක්. බාහිරට පවරන. පිටින් කරව ගන්න. දැන් අවුරුද්දට කැවිලි හදන එක උනත් බලන්නකො ඉස්සර ගෙවල් වල වගේ දැන් ගෙවල් වල අම්මලා හදන්නේ කඩෙන් අරන් යන. එක්ක ඕඩර් කරලා හදා ගන්න. මල ගෙදරක කැම දෙන්න ඕන නම් කේටරින් සර්විස් එකකට සල්ලි ගෙවලා කරව ගන්න. ඒ මොකද මිනිස්සු කාර්යබහුලයි. අර වැඩේ ලේසි. අනික ඒ මිනිස්සු ඒකම කරන හින්දා වැඩෙත් ක්වොලිටි. මහන්සියත් අඩුයි. ඉතින් ඒකත් අලුත් ට්‍රෙන්ඩ් එකක්. ඒතර අපි ඒකටත් අනුගත වෙන්න ඕන. ඔන්න ඔය වගේ. ඔක්කොම ටික ඕනේ නැහැ. ඕකේ ඔය තියෙන ප්‍රධාන ප්‍රවණතා වලින් හතරක්වත් අඩුම මතක තියාගන්න. ඉස්සර තිබිච්චි නැති දැන් ව්‍යාපාරික වශයෙන් ඇති වෙලා තියෙන අලුත් දේවල් මොනවාද? අලුත් ට්‍රෙන්ඩ් එක මොකක්ද? අලුත් රැල්ල මොකක්ද? ඒ මොකද මේ ටික දැනගෙන ඉන්න ඕනේ ප්‍රධාන හේතුව. මේ හැම එකක්ම අද ව්‍යාපාරිකයාට එන්නේ අභියෝග විදියට. ඒතකොට යාට සිද්ධ වෙනවා ඒ අභියෝග වලට මුහුණ දෙන්න. ඒකට මුහුණ දීලා ෆේල් වුණොත් එයා වැටෙනවා. හරි? එතනින් හතරක් මතක තියාගන්න. ඒවම තමයි පොඩ්ඩක් පැහැදිලිත් කරලා තියෙන්නේ එහා පැත්තේ. තව පොඩි මාතෘකාවක් තියෙනවා අපිට දලදේශීය නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා අහනවා. හරි? මේ ටියුට් එක ඉවරයි කියන්නේ ව්‍යාපාර පදනම පාඩම ඉවර නෑ. පදනම පාඩමේ තව කොටසක් තියෙනවා පරිසරය කියන. ඒ ටියුට් එක ඒකට ලබන මාසෙට ගන්න තියෙන්නේ. තව අපිට ඔගේ ප්‍රශ්න ටියුට් එකක් එවලා තියෙනවා. ඒක කරන්නත් එපා. එතකොට මොකද්ද මේ දලදේශීය නිෂ්පාදනය කියන්නේ? ඔබ දැන් අහලා තියෙනවනේ පළවෙනි පාඩම ගොඩක් ළමයි දැන් ඉගෙනගෙන තියෙනවනේ ඉස්කෝලෙන් හරි. දදේනි එහෙම නැත්නම් දලදේශීය නිෂ්පාදනය. හරි? මොකද්ද මේකේ තේරුම? අපිට බලා ගන්න ඕනි එක අවුරුද්දකදී මේ රට ඇතුලේ කොච්චරනම් භාණ්ඩ ටිකක් සේවා ටිකක් නිෂ්පාදනය වෙනවද කියලා. රට ඇතුලේ. ඔන්න ඕක ගණනය කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව. එක අවුරුද්දකට මේ ලංකාව අස්සේ හරි ලංකාව අස්සේ ටික විතරයි ගන්නෙ. පිටරටින් ගෙන්නනේව ගන්නෑ. රට ඇතුලේ කොච්චර භාණ්ඩ ටිකක් කොච්චර සේවා ටිකක් නිෂ්පාදනය වෙනවද කියලා බලනවා. අන්න ඒකට කියනවා දලදේශීය නිෂ්පාදනය. රට තුල නිෂ්පාදනය වන සමස්ත භාණ්ඩ සේවාවල මුල්‍යමය වටිනාකම. ඒකට කියන්නේ දලදේශීය නිෂ්පාදනය. ඕක වැඩි වෙන එකට තමයි කියන්නේ ආර්ථිකයේ වර්ධනය වෙනවා කියන්නේ. ඊ අවුරුද්දට වඩා මේ අවුරුද්ද දලදේශීය නිෂ්පාදනය වැඩි කියන්නේ ඔන්න අපේ ආර්ථිකය දියුණු වෙලා. රට තුල නිෂ්පාදනය වැඩි වෙලා කියන්නේ. රටින් ගෙන්නුවට බෑ. ආර්ථික වර්ධනයක් නැහැ එතන. අයින ලියන දලදේශීය නිෂ්පාදනය කියන එක වර්ෂයක් තුල රටක් තුල නිපදවන ලද භාණ්ඩ හා සේවාවල මූල්‍යමය වටිනාකම දලදේශීය නිෂ්පාදනය ලෙස හඳුන්වයි. වර්ෂයක් තුල රටක් තුල නිපදවන ලද භාණ්ඩ සේවාවල මූල්‍යමය වටිනාකම දලදේශීය නිෂ්පාදනය ලෙස හඳුන්වයි. හරිද?
ඕක දැන් ඔය ගණනය කරන එක උතර මන් දීලා තියෙනවා 2022 මහ බැංකු වාර්තාව අනුව දැනට ඕක මතක තියාගන්න විභාගයට යන්න කලින් තව මහ බැංකු වාර්තාවක් දෙකක් එනවා එතකොට ඒකේ ලකුණු සංඛ්‍යා එතකොට මතක තියාගන්න දැන්ට අන්තිමට ආපු එක මේකනේ ඕකේ ඔක්කොම ඉලක්කම් ඔයා මතක තියාගන්න ඕනේ නැහැ කෘෂිකාර්මික අංශය කියලා ප්‍රධාන තැන් තුන ගන්න කෘෂිකාර්මික නම් 7.5යි කාර්මික අංශය 27.5යි සේවාවල 60.5යි පේනවනේ ඒ කියන්නේ පුතේ අපි රුපියල් 100ක් හොයනවා නම් අවුරුද්දකට ලංකාවේ 7.5ක් ඒ කියන්නේ 7.50ක් වෙලා තියෙන්නේ කෘෂිකාර්මයෙන්. රුපියල් 7.50යි කෘෂිකාර්මයෙන් ඇවිල්ලා තියෙන්නේ අපිට. කාර්මික වැඩ වලින් ඇවිල්ලා තියෙන 27.50. වැඩිම ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද? 60.50ක්ම. සේවාවලින්. අන්න ඒක පොඩ්ඩක් ඔලුවට දාගන්න. අපි කෘෂිකාර්මික රටක් කියලා කිව්වට අපේ රටේ දලදේශීය නිෂ්පාදනය තුල වැඩිම දායකත්වයක් දීලා තියෙන කෘෂිකාර්මිකත් නෙමෙයි කාර්මිකත් නෙමෙයි මොන අංශෙන්ද? සේවාංශේ. ඉලක්කම් තුන ප්‍රධාන ඉලක්කම් තුන මතක තියාගන්න ඔය තුන දැනට. ඉස්කෝල විභාගෙම තියෙනවනේ. විභාගයට යන්න කලින් තව එකක් එයි. එතකොට ඒ අප්ඩේට් වෙන කරුණු ටික අපි අන්තිමට දෙනවා. ඕකේ එහා පැත්තේ ආයි වර්ගීකරණයක් කරලා තියෙනවා පොඩි වගු දෙකක් තියෙනවා වගුවක්. එකම ටික ඔය තියෙන්නේ. එකම ටික කියන්නේ එකම ශීර්ෂ ටික. නිෂ්පාදනයේ අංශය අනුව ටික වර්ග කරනවා කෘෂිකාර්මික කාර්මික සේවා කියලා. මේ පාඩමේම අපි කතා කරේ නිෂ්පාදනයේ අංශය අනුව කියලා. නිෂ්පාදනයේ ස්වභාවය අනුව වර්ග කරනවා ඒ ටිකම ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලා. ඔය එකම ටික හැබැයි වර්ගීකරණ දෙකක් පොඩ්ඩක් බලා ගන්න වෙනවා. මොකද MCQ වල හිටපු ගමන් අහනවා පහත දැක්වෙන දෑ අතරින් ප්‍රාථමික අංශයට අයත් වන්නේ ඔය MCQ එකෙත් ඇති. කෘෂිකාර්මික අංශයට අයත් වන්නේ එහෙම කියලා. එතකොට ඉතින් ඔය විශේෂයෙන් පළවෙනියට තියෙන 10වත් පිළිවෙලට පාඩම් කරලා තියාගන්න. පළවෙනි 10 පළවෙනි 10 කියන්නේ සියලු වගා කටයුතු සත්ව නිෂ්පාදන පළබෝ කිරීම දීවර පතල්ලා ගැනීම නිෂ්පාදන කර්මාන්ත විදුලිය ගෑස් ජලය පිරිසිදු කිරීම මල ප්‍රවාහන කටයුතු ඉදි කිරීම. මොකද එතනින් පල්ලෙහා තියෙන ටික දෙපැත්තෙම තියෙනවනේ. අර උඩ සෙට් එක තමයි එහෙට මෙහෙට මාරු වෙන්නේ අනිත් පැත්තට යනකොට. දැන් බලන්න ඔතන කෘෂිකාර්මික කියන එකට පළවෙනි 4 ගන්නෙ. හැබැයි ප්‍රාථමික කියනකොට පළවෙනි 5ම ගන්නවා. අන්න ඒ දැන් බලා ගන්න. මොකද ප්‍රාථමික අංශයට අයිති වෙන ටිකම නෙමෙයි කෘෂිකාර්මික අංශයට අයිති වෙන්නේ තේරුම එක වුණාට. කාර්මික අංශයට අයිති වෙන ටිකම නෙමෙයි ද්විතීයික කියලා කියන්නේ. මං කිව්වේ ওই දෙගොල්ලන්ගේ තේරුම එකයි. හැබැයි මාරු කරොත් වැරදි කියලා. අර ව්‍යාපාර වර්ගීකරණය උගන්වද්දී. ඒක තමයි එහෙම කිව්වේ. තේරුම එක වුණාට වර්ග කරන විදිය වෙනස්. කෘෂිකාර්මික කියලා දාන 4ම නෙමෙයි ප්‍රාථමික කියලා දාන්නේ. එතන 5ක් එන්නේ. කාර්මික කියලා දාන ටිකම නෙමෙයි ද්විතීයික කියන්නේ. කාර්මිකයේ 6ක් තිබ්බට ද්විතීයික කිව්වම ගන්න දෙන්නයි. නිෂ්පාදන සහ ඉදිකිරීම. එතකොට 10න් පල්ලෙහා තියෙන ටික අර පැත්තේ සේවා කොටෙත් තියෙනවා අර පැත්තේ තෘතීයික කොටෙත් තියෙනවනේ. ඉතින් අන්න ඒ ටික බලලා තියාගන්න අරවා මං කිව්වා වගේ වර්ග කරන්න වෙන් කරන්න එනවා. ඊළඟට අපෙන් අහනවා දැන් ඕකේ අපිට පේනවා එහා පැත්තේ වැඩිම දායකත්වයක් දීලා තියෙන්නේ මොන අංශයෙන්ද? සේවාංශයෙන් කියලා පේනවනේ. 7.5 කෘෂිකර්මයෙන් එනකොට 27.50 කාර්මික අංශයෙන් එනකොට 60.50ක්ම ඇවිල්ලා තියෙන්නේ මොනවාද? සේවාවලින්. අපෙන් අහනවා එහෙම උනේ ඇයි කියලා. අපි හරිනම් කෘෂිකාර්මික රටක් කියනවා නම් එහෙනම් අපි වැඩිම හොයන්න ඕනේ කෘෂිකර්මයෙන්. හැබැයි නෑ දැන් වෙනකොට මේ වෙනකොට වැඩිම දායකත්වයේ තියෙන සේවාවලින්. මොනවද එහෙම වෙන්න බලපාපු හේතු? ඊළඟ. ලියන්න එහෙනම් එක හේතුවක් සේවා අංශයට ඇතුළු වීමට ඇති බාධා අවම වීම. සේවාංශයට ඇතුළු වීමට ඇති බාධා අවම වීම. සේවාංශයට ඇතුළු වීමට ඇති බාධා අවම වීම. ඔන්න එක හේතුවක්. වැඩිපුර සේවාංශෙන් දායකත්වයක් දෙන්න හේතුව මොකද්ද? සේවාංශයට එන්න බාධා අඩු. දැන් මම භාණ්ඩයක් විකුණන්න ගියොත් මට ප්‍රශ්න ගොඩයිනේ. අනිත් තරඟකරුවන්ගෙන් ප්‍රශ්න එනවා, තැනක් හොයාගන්න වෙනවා, ඔය වගේ ප්‍රශ්න. ඇයි ඉතින් දැන් තව මිනිහෙක් විකුණන භාණ්ඩමනේ මටත් විකුණන්න වෙන්නේ. එහා පැත්තේ පාරෙන් එහා පැත්තේ ලෝලු කඩයක් තියෙනවා නම් ඊළඟ පාතම මමයි ලෝලු කඩයක් දාගන්නකොට මට ප්‍රශ්න එනවා. හැබැයි මම සේවාවක්නේ දැන් මේ සපයන්නේ. මං ගෙදරට වෙලා ඔයාලට BS උගන්වනවා. තව ඕනි තරම් ඇති BS උගන්වන අය. හැබැයි ඉතින් ඒගොල්ලෝ ඉගෙනුවා කියලා මට ඇති ප්‍රශ්නෙකුත් නැහැ. මං ඉගෙනුවා කියලා ඒගොල්ලෝ මොකුත් හිතන්නත් බෑ. මොකද ඔක්කොමල උගන්වන්නේ BS උනාට උගන්වන විදිහට තමයි ළමයි එන්නේ. ඒ කියන්නේ මම උගන්වන්නෙත් BS තමයි අනිත් ගුරු උගන්වන්නෙත් BS තමයි. එහෙමයි කියලා අර කඩෙන් ගත්තත් සබන් කෑල්ල එකයි මේ කඩෙන් ගත්තත් සබන් කෑල්ල එකයි වගේ නෑනේ.
මගෙන් ඉගෙන ගන්නවා වගේ නෙවෙයි ඔයාගේ ඉස්කෝලේ ටීචර් උගන්වන්නේ තවත් විදිහකට. ඔයා වෙන ෆිසිකල් BS පන්තියකට යනවා නම් ඒක උගන්වනවා තවත් විදිහකට. ඒතර උගන්වන විදිහෙන්නේ සපයන ආකාරය අනුව වෙනස්නේ සේවා. ඒ හින්දා ඕනි කෙනෙකුට ඕනි වෙලාවක සේවා සපයන වැඩේ කරන්න පුළුවන්. එයා හරියට සපයනවා නම් මිනිස්සු වෙයි. ඒ වෙන කාටවත් කියන්න දෙයක් නැහැ ඒකට ඒකට. ඔන්න එක හේතුවක් ඒක. තව එකක් කියන්න පුද්ගලයන්ගේ ජීවන රටාව වෙනස් වීම. 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 හරි. ඒ කියන්නේ අර කුඹරට හේනට ගිහිල්ලා කෘෂිකර්මයත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු දැන් හැමෝම ඉගෙන ගන්න මට්ටමක් ඇවිල්ලානේ. ඔයා මේ ඉගෙන ගන්නවා කියන්නේ ඔයා කවදා හරි ආයේ කෘෂිකර්මයට යයිද? නෑනේ. එහෙම නැත්නම් ෆැක්ටරි එකේ වැඩට යයිද? කම්කරුවෙක් වගේ. නෑනේ. ඔයා ඉගෙනගෙන දැනුම පාවිච්චි කරලා හම්බ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බැංකු මැනේජර් කෙනෙක් වෙන්න, ගණකාධිකාරිවරයෙක් වෙන්න. සයන්ස් කරනවා නම් ડોක්ටර් කෙනෙක් වෙන්න, මැත්ස් කරනවා නම් ඉංජිනේරුවෙක් වෙන්න. මේ ඔක්කොම මොනවද? මොන පැත්තටද වැටෙන්නේ? සේවා. එතකොට කෘෂිකර්මය අඩු වෙලා සේවා වැඩි වෙනවා. හරි. එකක් ඒක. තව එකක් වෘත්තීය සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම. වෘත්තීය සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම. මොනවාද වෘත්තීය සේවා කියන්නේ? මම කියපුවම තමයි. වෛද්‍යවරුන්ට, ගණකාධිකාරවරුන්ට, නීතිඥයන්ට දැන් ඉල්ලුම වැඩිනේ. දැන් බලන්නකො ස්පෙෂලිස්ට් කෙනෙක් එහෙම විශේෂඥ වෛද්‍යවරයෙක් එහෙම චලන කරගන්න ඕන නම් කොච්චර පොලිමේ ඉන්න ඕනද කියලා එතනට ගිහිල්ලා මේක ගන්න. එච්චරකට ඒගොල්ලන්ට ඉල්ලුම. එතකොට ඒ මේ දායකත්වය වැඩි වෙනවා. එන වෘත්තීය සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම. තව එකක් තොරතුරු හා sannivedana තාක්ෂණයේ ඇති වූ දියුණුව. තොරතුරු හා sannivedana තාක්ෂණයේ ඇති වූ දියුණුව. සේවාවල දායකත්වය වැඩි වෙන්නේ ඒකත් හේතු වෙලා තියෙනවා. තොරතුරු හා sannivedana තාක්ෂණයේ ඇති වූ දියුණුව. ඒ කියන්නේ දැන් බලන්නකො මේ වෙලාවේ අපි මේ කරන වැඩින් වැඩි දායකත්වය මොනවද? මම උගන්වනවා මේක සේවාවක්. ඔයාගේ ෆෝන් එකේ data කැපෙනවා, මගේ data කැපෙනවා. data කියන්නේ මොකද්ද? ඩයලොග් ගණන් මොනවද ඒවා? සේවා. අන්තර්ජාල සේවා සපයන්නෝ තමයි ලංකාවේ ඩයලොග් මොබිටෙල් ඒගොල්ලෝ. ඉතින් අපි මේ Facebook ඉන්න YouTube බලන්න TikTok කරන්න online class කරන්න මොනවන්සේද වැඩි වෙන්නේ? සේවාංශේ දායකත්වය වැඩි වෙන්නේ. බාණ්ඩ නෙවෙයිනේ ඔය sannivedana සේවානේ. හරි. ඒකත් හේතු වෙලා තියෙනවා. තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක සේවාවල දායකත්වය කොහොමද වැඩි වෙනවා. තව එකක් ලියන්න සේවාංශයේ දායකත්වය වැඩි වෙන්න තව හේතුවක් තමයි ලියන්න දැනුම පදනම් කරගත් ආර්ථික රටාවක් බිහිවීම. දැනුම පදනම් කරගත් ආර්ථික රටාවක් බිහිවීම. දැනුම පදනම් කරගත් ආර්ථික රටාවක් බිහිවීම. හරිද? අන්න ඒවා තමයි හේතු. එතකොට අපිට තියෙනවා එතනින් ඉවරයිනේ මේ වැඩේ. අන්තිමට තියෙනවා නිෂ්පාදන දාමය කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදන දාමය කියන්නේ පුතේ මෙන්න මේ තුනේ තියෙන සම්බන්ධය. දැන් මේ තුන වෙන වෙනම කතා කරාට අපි මේ තුන වෙන වෙනම කතා කරාට මේ තුනේ තියෙන අන්තර් සම්බන්ධය. එකට එකට සම්බන්ධයි ওই තුන. ඒ සම්බන්ධයට තමයි කියන්නේ නිෂ්පාදන දාමය. ඔක උදාහරණයකින් පැහැදිලි කරන්න කියලා වගේ එන්න පුළුවන්. නිෂ්පාදන දාමයේ උදාහරණයකින් පැහැදිලි කරන්න කියලා එහෙම එන්න පුළුවන්. කොහොමද පැහැදිලි කරන්නේ? කෙනෙක් පළතුරු වගා කරනවා. පළතුරු වගා කරන එක මේ තුනේ මොකද දෙන්නේ? ප්‍රාථමික. තව කෙනෙක් පළතුරු වලින් ජෑම් හදනවා. ජෑම් හදන කෙනා අයිති වෙන්නේ ද්විතීයික. තව කට්ටියක් ඒ ජෑම් විකුණනවා. එයා වැටෙන්නේ තෘතීයික.
අන්න ඒ වගේ උදාහරණයක් දෙන්න ඕන. සම්බන්ධය ඇහුවොත්. තව එකක් ගත්තොත් තේ වගා කරන එක ප්‍රාථමික. ඒ තේ දළු වලින් තේ කුඩු හදන එක ද්විතීයික. ඒ තේ කොළ අපනයනය කරන එක තෘතීයික. දැන් තේ වවල වැඩක් නැහැ තේ ෆැක්ටරි නැත්තම්. ඒ මේ තුන සම්බන්ධයි කියන්නේ ඒකයි. තේ වවල වැඩක් නැහැ ඒව කවුරුව ෆැක්ටරි වලින් ඇවිල්ලා ගෙනියන්නේ නැත්තම්. අනිත් ඒ ෆැක්ටරි දාගෙන වැඩක් නැහැ කවුරුත් තේ වවන්නේ නැත්තම්. මේ දෙකම කරලා වැඩක් නැහැ ඒව රටේ වවන්නේ නැත්තම්. තුනක් වුණාට වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න බෑ. තුනම එකට යන්න වෙනවා. එතකොට කියනවා නිෂ්පාදන දාමය. හරිද? දැන් ඔයා ගන්න අර ප්‍රශ්න ටියුට් එක. ප්‍රශ්න ටියුට් එක ගන්න ඒකේ මෙන්න මේ ටික මාක් කරගන්න. මාක් කරගන්න කියලා කියන්නේ දැන් මම උත්තර ටික ගියාගෙන යනවා ඔයා ලියනව වැඩක් නැහැ. දැන් පළවෙනි පදනම කොටස ඉවරයි දැන්. පාඩමේ ව්‍යාපාර පදනම කොටස ඉවරයි. මෙන්න මේ සියල්ල මාක් කරගන්න. එතකොට අපිට ලබන සතියේ ඒ ටික තමයි චෙක් කරන්න දෙන්නේ. හැබැයි මේ කරන ඔක්කොම ෆොටෝ ගහලා එවන්න ඕන. දැන් 26 ළමයිනුත් පේපර් කරලා ෆොටෝ ගහලා එව්වට පස්සේ තමයි ඒක සාකච්ඡා කරන්නේ. මොකද ඔයා ලියලා තියෙනවා මම බලාගන්න එපා. ලියලාද නැද්ද කියලා බලාගන්න එපා. මෙන්න මේ ටික මාක් කරගන්න. දැන් පළවෙනි අභ්‍යාස ටික දැම්ම කරන්න බෑ. අභ්‍යාස අංක 5 මාක් කරගන්න. අභ්‍යාස අංක 5 තියෙනවා හිස්තැන් පුරවන ප්‍රශ්න හිස්තැන් පුරවන ප්‍රශ්න වල මාක් කරගන්න 25 වෙනි එකට එනකම්. 25 වෙනි එකට එනකම් කරන්න. හරි? ඊට අමතරව මෙන්න මේ ටික මාක් කරගන්න 27 28 29 30 32 34 35 37 අර අභ්‍යාසංක 6 ඉරිගහනේ වේ අභ්‍යාසංක 6 කෙලින්ම ඔයා කරන්න 58 වෙනි එකට එනකම්. ඒ කියන්නේ ඔක්කොම වගේ කරන්න වෙනවා. 58 වෙනි එකට එනකම් කරන්න කරලා ඔක්කොම පිටුව ෆොටෝ ගහලා එවන්න ඕනි. හරි? ඊට පස්සේ පරිසරයේ කොටසත් එක්ක මේ ටියුට් එක ඉවර නෑ. මේ ටියුට් එකේ ඉතුරු ටික තියෙන්නේ පදනම පාඩමේ ඊළඟ ටියුට් එකත් එක්ක. පරිසරයේ කොටසත් තව තියෙනවනේ. ඒ කොටස අදාළ ප්‍රශ්නත් මේකේ තියෙනවා. දැනට පළවෙනි දැන් අපි ඉවර කරපු ටියුට් එකට අදාළව ඔන්න ඔය කියපු ප්‍රශ්න ටික කරලා තියන්න. හරි එතකොට ලබන සතියේ පටන් ගත්තම ඕගොල්ලන්ගේ ටිකක් දැන් එතකොට මම බලලානේ තියෙන්නේ. ඔයා ෆොටෝ ගහලා එව්වට පස්සේ. එතකොට ඒ ටික සාකච්ඡා කරන්න තියෙන්නේ. අඩුපාඩු බලලා හරි උත්තර ටික ඔයාට දැනගන්නයි තියෙන්නේ. පුළුවන් නම් මෙහෙම කරන්න. ඔය MCQ නේ. ඔයා පුතේ වෙන කොලයක ඉලක්කම් ටික දාගෙන පුළුවන් නම් එහෙම වෙනම කොලයක උත්තර ලියන්න. එහෙම කියන්නේ මේ ටියුට් එක එතකොට ඔයාට ළඟ තියාගත්තේ. ආයි ටික දවසක් ගිහිල්ලා ඔයාට ඕන නම් එතකොට පුළුවන් පළවෙනි පාඩම පාඩම් කරලා මේකේ ප්‍රශ්න ටික ආයි සැරයක් කරලා බලන්න. ඕකෙම ගහුවට පස්සේ ඉතින් ඕක ආයි බලනකොට උත්තර පේනවනේ. පන්තියේදීත් මම එහෙම තමයි ළමයින්ට කියන්නේ. ඔයා ඔය ඉරි ගහන ඒවා කොහොමත් ලේසියිනේ ඉලක්කමන්නේ දාන්න තියෙන්නේ. ස්තම්භ පුරවන ටිකෙත් අභ්‍යාසංකය දැම්මා අංක ටික දාගත්තා. උත්තර ටික ලියන්නේ වෙනම කොලයක. ෆොටෝ ගහලා එවන්න ලේසියිනේ එතකොට. ඊට පස්සේ හරි වැරදි බලාගෙන ඔයත් තනියෙන් දවසක ආයි පාඩම පාඩම් කරලා අර ප්‍රශ්න ටික ආයි වෙනම කොලයක තනියෙන් කරලා බලන්න කීයක් හරිද කියලා. එතකොට අපි උත්තර සාකච්ඡා කරපු එක මාකින් එක වගේ අන්න ඒක පොඩක් පිළිවෙලකට කරන්න වැඩේ. මුලදී තාම ඕගොල්ලෝ මුල ඉඳලම හරියට පිළිවෙලට වැඩේ ගියොත් හරි ලේසියෙන් මේක යනවා ඇඟට දැනෙන්නේ නැතුව. ඔය ගොඩාක් ළමයි කරගන්නේ මුලදී අනා ගන්න ඕනේ. හරියට පන්ති එන්නේ නැහැ, ටියුට් ටික හරියට තියාගෙන නැහැ, නෝට් හරියට ලියාගෙන නැහැ. එහෙම වුණොත් තමයි වැඩේ මගදී එපා වෙන්නේ. ෆයිල් එකක් තියාගන්න හැම පාඩමකටම BS වල මහ ලොකු ගණක් වෙන්නේ නැහැනේ ෆයිල් කවරයක් කාඩ්බෝඩ් ෆයිල් කවරයක්. ඒ කාඩ්බෝඩ් එකේ උඩින්ම ලියන්න ෆයිල් එකේ ව්‍යාපාර පදනම පාඩම. එතකොට මේ පාඩමට අදාළව දෙන සේරම ටිකේ ෆයිල් එකට දාගන්න. ඒ පාඩම බලන දවසට ඒ ඔක්කොම බලන්න. නැත්නම් ඔයාට වෙන්නේ මොකද්ද? මේ ටියුට් එක එක තැනක. පාඩමේ ටියුට් එක තව කොහේ හරි. අර ඒකට අදාළව දෙන පේපර් තවත් කොහේ හරි. හරි. දැන් ඊළඟට මාර්තු මාසේ ටියුට් එවනකොට අලුත් පාඩමේ කියන්නේ මේ පාඩමේ ඉතුරු ටියුට් එකයි මේ පාඩමෙන් විතරක් පේපර් එකකුයි එවනවා. MCQ එක ලියන එකයි දෙකම. ඒකත් තනියෙන්ම කරලා ෆොටෝ ගහලා එවලා ඒ විදිහට සාකච්ඡා කරමු. මොකද අර ෆිසිකල් එකේ කරන්න බැරි සමහර දේවල් මේකේ ඔයාත් හිතලා මාත් හිතලා කරනවා. ඔයා ටියුට් බලාගෙන ඉන්න නිකන් මට බොරුවට ෆොටෝ ගහලා එවලා නම් එතන ඔයා රැවටෙන්නේ. ෆිසිකල් එකේ වගේ ඉතින් අපි බලන්න දෙන්නේ නැහනේ.
ඉතින් මෙතන ඔයා ගැන හිතලා ඔයාගේ රිසල්ට් එක ගැන හිතලා ඔයාට විෂය පුළුවන් වෙන්න ඕනේ කියලා හිතලා වැඩේ කරයිනේ. හරි. එහෙම කරොත් ෆිසිකල් ක්ලාස් එකේ මේක කියලා වෙනසක් නැහැ. ලස්සනට වැඩේ කරලා දාගත්ත හැකි. ඉතින් ඔයායි තමයි ඒක කරන්න ඕනේ. හරි පුතේ එහෙනම් ඒ ටික ඒ කීප විදිහට කරලා තියන්න. එතකොට ඊළඟ සතියේ පන්තියේදී ඒක සම්පූර්ණ සාකච්ඡා කරනවා. අර තව පොඩි පේපර් දෙකකුත් එවලදී ඒකත් කරලා ෆොටෝ ගහලා එවලා තියන්න. ඒ දෙකත් එතකොට දාලා ඉවරයක් කරලා දාන්න. එතකොට ඊළඟ මාසේ අලුත් ටියුට් එකයි ඔය ප්‍රශ්න ටියුට් එකේ තව ටිකක් තියෙනවා. ඒ ටිකයි අර මං කියපු විභාගෙයි තියෙනවා. හරි. එහෙනම් good night.